ප්‍රදේශ මේ දවස්වල ටිකක් දරුණු වසංගතයක් ලංකාවේ පැතිරගෙන යනවා. ඒ වසංගතේ COVID-19 එහෙම නැත්නම් ඔය chicken pox ඊට පස්සේ ඊට කලින් ආපු එක එක වසංගත ඒවට වඩා දරුණු වසංගතයක්. මොකද මේකෙන් මේ මේ වසංගතෙන් හානි වෙන්නේ මනුෂ්‍ය ජීවිත තමයි. නමුත් මනුෂ්‍ය ජීවිත වලට වඩා රටට හානි වෙනවා. ඒ වගේම අපි අවුරුදු ගාණක් තිස්සේ රැකගෙන ආපු මේ රටේ මූලයන් වලට තවත් දැඩි ප්‍රහාරයක් එල්ල වෙන වකවානුවක ඒ වගේ වසංගතයක් පැතිරෙන වකවානුවක තමයි මචං අපි ජීවත් වෙන්නේ. මම ටිකක් මේ සතියේ දිහා ටිකක් උපේක්ෂාවෙන් බලාගෙනත් ඉඳියා සහ ටිකක් කේන්තිය ඒ වගේම අනුකම්පාව ඒ වගේම දුක කියන තුනම තිබ්බ දෙයක්. ඉතින් අනුකම්පාව තමයි අන්තිමට මේ පොඩ්කාස්ට් එකෙන් අපි පෙන්වන්න හදන්නේ අන්තිමට අපි කියන දේත් එක්ක. ඉතින් LGBTIQ සහ වෝක් කල්චර් එක මේ තේ ගැන මචං කොහොමද මේක මේ වෝක් කල්චර් මේ LGBTIQ කියන එක එන්නේ මචං සහ මොකද්ද ආයි ගැන තරම අදහස කොහොමද? එල්ජීබීටෝ කෙනෙක් ගත්තොත් ඕක මේ ගැන ඕක මානව ඉතිහාසයම මේ ගැන මෙහි මහා ගැන අලුත් දෙයක් නෙවෙයි පරණ දේවල් තියෙන. දැන් ඇත්තවොත් අපි ගන්නේ මනුෂ්‍යයන් විදිහට ගන්න ජෙන්ඩර්ස් දෙකයිනේ මේල් ඇන්ඩ් ෆීමේල්. ඊට පස්සේ ඔතන ඕක යනවත් එක්ක මේල්ස්ලාගේ සමහර දැන් මේල් ෆීමේල් සම්බන්ධයෙන් අපි සලකන්නේ සාමාන්‍ය මනුෂ්‍ය සංහති ඉස්සරහට යන ඕක තමයි ඕනේ. නමුත් ඕක ලෝක ඉතිහාසය ඉස්සරහට යද්දී ඉන්සරෙන් සමහරලාට මේල් මේල් සම්බන්ධතා තිබෙනවා ෆීමේල් ෆීමේල් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඔක්කොම එක සම්බන්ධතා තිබෙනවා තමයි ඉස්සරහට ආවේ. ඕක නමුත් ඒ කියන්නේ ඔය ඔහොම හිටපු පිරිස බොහොම පොඩි සමාජයක් වශයෙන්. ඒ කියන්නේ ඒකේම මානව ප්‍රගමනයටවත් මානව ශිෂ්ටාචාරකව රටකටවත් එහෙම බලපෑම් කරන්න පුළුවන් මට්ටමකට හිටියේ නැහැ. ඕක අවුල වෙන්න ගත්තේ ඕක ගොඩක්ම මේ ඔය සෙන්ටර් ලෙෆ්ට් එකේ. අපි කියනවා මේ වාම ලිබරල් කියලා. දැන් වාම ලිබරල් කිව්වහම දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් කියලා තිබ්බ ගන්නොත් මේක මේ සමාජවාදීද කියලා කියන්නේ සමාජවාදයම නෙවෙයි. වාම ලිබරල් කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි කියන්නේ මේ දක්ෂිණාංශයම නැත්නම් ධනවාදයේ තුල තියෙනවා එක පැත්තක් කොමඩ බරයි එක පැත්තක් දකුණට බරයි. ඔය සාමාන්‍යයෙන් ඔකට හේතුවක් මෙහෙමයි දක්ෂිණාංශයේ ධනවාදයේ තුල තියෙන ධනවාදී ප්‍රතිසංස්කරණ කියන්නේ සුන්දර ඒවා නෙවෙයි. ඔය එහෙම දේවල් ටිකක් කරා ඔය රනිල් වික්‍රමසිංහ දකින්න නැති ප්‍රතිඵල මොනවද කියලා. කියන්නේ ඒක ටිකක් කරාට පස්සේ පවත්වාගෙන යන්න පුළුවන්. මම කියන්නේ ඒක නේ දැන් ඔය අනුර කුමාර පවත්වාගෙන යන්නේ. ඒකනේ මම කියන්නේ. කියන්නේ ඔක මුලින් කරන එක හෙන වේදනාකාරී ඉඳ ඔය ඉනිෂিয়েට් කරන එක. මේ කරන්නේ සාමාන්‍ය ධනවාදී රටවල් වල දැන් ඔය ඇමරිකාව වගේ සාමාන්‍ය ටිකක් හරි වෙන්නේ ඒගොල්ලන්ගේ මුගුට ප්‍රතිසංස්කරණ වෙන්නේ ඒක සාමාන්‍යයෙන් අර රජයෙන් ටිකක් එළිය වගේ තියෙන ෆෙඩරල් රිසර්ව්ස් රටේ තියෙන ඉඳන් එහෙම නැත්නම් ඒවා වෙන්නේ හරි අඩුවෙන් කියන්නේ ඕක අපිට බලා ගන්න පුළුවන් ඔය බ්‍රිතාන්‍යයේ එහෙම හරි ප්‍රතිසංස්කරණ උන්නේ නැහැ ඒවා දැන් එනම් ප්‍රශ්න වෙලා තියෙනවා එතකොට මේ ඔය උතන අවුල තියෙන්නේ ඒකයි එතකොට ධනවාදී ප්‍රතිසංස්කරණයම ලස්සන නැහැ එතකොට ධනවාදයේ තුලට ආවිල්ලා සමේ සුබ සාධන ආර්ථික සහ සුබ සාධනවාදී මානසිකත්වයනවත් එක්ක මොක සෙන්ටර් ලෙෆ්ට් එකක් හැදෙනවා. කියන්නේ වම තුල කියන්නේ දකුණ තුල හැදෙනවා ඒකේ යම් වමට බර එකක්. අපි යෝගන මධ්‍ය දක්ෂිණාංශ කියන්නේ මධ්‍ය වාමාංශනේ. එහෙම මතවාදය. ඔන්න ඕවත් එක්ක තමයි ගොඩාක්ම මේවා පසු කාලිනව ප්‍රොමෝට් වෙන්න ගත්තේ කිව්වකොත් නිවැරදි. කියන්නේ මෙහෙමයි ඔයගේ තියෙන දේශපාලනික අදහස්ම තමයි. දැන් ඔය ගත්තොත් සෙන්ටර් ලෙෆ්ට් එකේම නැත්නම් දක්ෂිණාංශයේ තුල කතා කරපු ගොඩක් දේවල් තමයි මේ කැන්සල් කල්චර්. ලංකාවේ මං හිතන්නේ වැඩි ආවේ නැහැ. බ්‍රට් ඔය වෙස්ටර්න් කල්චර් එක එහෙම ෆලෝ කරන සහ වෙස්ටර්න් කන්ට්‍රීස් ෆලෝ කරන අය දන්නවා ඇති. ඔය සාමාන්‍යයෙන් මහා බ්‍රිතාන්‍ය ඔය රටවල් ටික යුරෝපා රටවල තමයි ගොඩක්ම තිබ්බේ මේ තමන්ගේ දේශපාලන මතවාදය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරන මොකක් හරි මතවාදය මේට විරුද්ධ වුණත් මේ ඒ මිනිස්සු කැන්සල් කරනවා. කියන්නේ යාව හොයාගෙන ගිහලා ගහනවා, ජොබ් එක නැති කරනවා. මහා කියන ගහනවා කියන්නේ මේ මතවාදියෝ ගහනවා මම කියන්නේ මතවාදියෝ ගහනවා කියන එක එහෙම නැතුව අතින් පයින් ගහනවා කියන එක නෙමෙයි. එතන ඊට ජොබ් වලින් මම නැති කරනවා ඊට පස්සේ සෝෂල් මීඩියා තුලින් ඉන්න දෙන්නේ නැහැ. මෙහෙම හැරස්මන්ට් කියන එක. මම නැත්නම් අපි කියනවා නිකන් අර මේ හැරස්මන්ට් කියන එක සිංහල තේරුම මම හිතන්නේ ඒක උඩ අපචාර කියලා ගන්න පුළුවන්. අඩත්තේට්ටම් වගේ අඩත්තට මේ අය ගන්න පුළුවන්. සමාජ මාධ්‍ය තුලින් හරස් කරනවා. අඩත්තේට්ටම් කරනවා මේ කැන්සර් කල්චර් වෙනවා. ඔවත් එක්ක මේගොල්ලන්ට අර සමාජයේ වෙනම කැපිපෙන්නේ. ඒ කියන්නේ මේ වම්මු ගත්තොත් මේගොල්ලෝ කොට පොතේ ගුරාලා. හ්ම්. ඒවා මෙහෙම කේසයක් තියෙනවා බුදු. ඒ කියන්නේ ඔය හැම තැනම වම්මු එහෙම තමයි වම බිඳ වැටෙන්න හේතුවත් ඕකම තමයි සමාජවාදය වගේ. ගොඩක් කියන්නේ අර පොතේ ගුරු න්‍යාය. ඒ කියන්නේ ඉම්පැක්ට් එක. ඔව්. අද වුණත් වම ගුරු කොට සලකන්නේ පොත් සෙට් එකනේ.
හ්ම්. ඒක පොත් තමයි තියෙන්නේ. ඒගොල්ලෝ පොත් තමයි වැඩියෙන් ගුරු කොට සලකන්නේ. එතකොට මේ ඔන්න ඔය ප්‍රශ්නෙත් එක්ක දැන් මේගොල්ලෝන්ගේ ඔය එන කතා ටිකත් ඒ කියන්නේ LGBTQ මෑත ගන්න ගොඩම ප්‍රොමෝට් වෙන්නේ ඔය මතවාදත් එක්ක. ඒ කියන්නේ නැතුව තිබ්බා. තිබ්බා කියන්නේ ඕනම රටක ජනගහනෙන් 100ට මං හිතන්නේ 2-3ක් ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද හැමෝම මේක විදිය නෑනේ. කියන්නේ ජානම වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ එක්කෝ මානසික මට්ටම් තියෙනවා. මේවත් එක්ක එනවා. මේක කැන්සර් එකක්. එහෙම නැත්නම් කියනවා සමාජීය සෝෂල් කැන්සර්. සමාජීය වශයෙන් බිහිවෙන පිළිකාවක් බවට පත් වෙන්නේ. ඔක ඇමරිකාව වගේ රටවල් මාර විදිහට ෆන්ඩ් කරන්න ගත්තා මේකට. US ඒඩ් එකෙන් මතක නම් ඕකේ අර මේ මට මතක විදිහට ඕකත් ඕකේ අර රිපෝට් ටිකක් මේ වෙනවා මේ ට්‍රම්ප් ඩොජ් එක්ක එකේ. දැම්මා. ඩොජ් එකේ. ඩොජ් එකෙන් දැම්මනේ. එන්නේ එකෙන් පේන්නදී ලංකාවේ තිබ්බ එකක් මේ ලංකාවේ මාධ්‍යවේදීන් මේ සල්ලි ටිකක් වේදම් කරලා තිබ්බා මේ මොකද්ද බයිනරි නන් බයිනරි ඔය කියන එක ඒකයි. හඳුන ගන්න කතා ටිකට. ඔන්න ඔහම කියන ගොඩාක් මේ USA වල ඊට පස්සේ ඔය ට්‍රම්ප්ගේ පාටි එක නෙවෙයි අනිත් පාටි එක ඩෙමොක්‍රට්ලා නේද? හ්ම්. ඩෙමොක්‍රටික්. ඩෙමොක්‍රට රිපබ්ලික්ද? ට්‍රම්ප් රිපබ්ලික් අරගොල්ලෝ ඩෙමොක්‍රටික්. ඩෙමොක්‍රට්ලා තමයි ඔක හදන්නේ. ඩෙමොක්‍රට්ලා ගොඩාක් ඔකට මේ සෑහෙන්න මේවා කරනවා මේ කියන්නේ පණ්ඩින් කරනවා ඒවා ප්‍රචලිත කරනවා ලෝකෙ වටේ. ඒ කියන්නේ ඕක සමානාත්මතාව ඕවත් එක්ක තමයි ඉන්නේ. ඊට පස්සේ වෝක් මූවමන්ට් කියන්නේ සාමාන්‍යයෙන් ඕක ආවේ. වෝක් කියන කතාව එන්නේ සාමාන්‍යයෙන් හරි විදිහට ගත්තොත් 1940 60 දශකයේ කාලේ ස්ටේ වෝක් කියලා මේ කළු ජාතික කියන්නේ බ්ලැක් ඇක්ටිවිසම් කියලා එකක්. ඒ කියන්නේ මේකෙදි ගොඩක්ම මේ වෝක් කියන කතාවේදී කිව්වේ මේ වෝක් ඒ කියන්නේ ස්ටේ වෝක් කියන්නේ නිකන් කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ඔය ඕක ඇමරිකානු කල්චර් එක වගේ තුල ගත්තොත් ඔය කළු ජාතිකයන්ට විරුද්ධ ඇමරිකානේ සමස්ත ලෝකෙම ගත්තොත් අතීත ලෝකයේ තුල කළු ජාතිකයන්ට විරුද්ධ යම් ප්‍රශ්න තිබ්බා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැකලාත් ඇති ඔය අපිට හම්බෙන එක එක චරිත තියෙනවා කියන්නේ ලෝක ඉතිහාසය තුල මෙහෙම කළු ජාතිකයන්ට තිබ්බ වරප්‍රසාද දිනා දුන්නා. එතකොට ඔය මාටින් ලූතර් කින් වගේ කට්ටිය අපි ගන්නවා. ඊට පස්සේ ඔය දකුණු අප්‍රිකාවට ගියාම මම නම් මතක නෑ ඩයල් එකේ මැන්ඩෙලා. මැන්ඩෙලා නෙල්සන් මැන්ඩෙලා ඔන්න ගොඩක් අය මේ කළු ජාතිකයන්ව නැගී සිටවන්න උත්සාහ කරා. මොකද සුදු ජාතික සහ කළු ජාතික කියන වාදය ගොඩක් තිබ්බා. අදටත් ඕක තියෙනවා ඇමරිකාවේ. ඕකත් එක්ක තමයි මේ ස්ටේ වෝක් කියලා මේ බ්ලැක් ඇක්ටිවිසම් එහෙම නැත්නම් හ්ම්. මේ බ්ලැක් සමාජ ක්‍රියාකාරී කියන කළු ජාතික ක්‍රියාකාරීත්වයට තියෙනවා. ඕකත් එක තමයි වෝක් කියන වචනේ එන්නේ ස්ටේ වෝක් කියලා තමයි ඔක එන්නේ. හ්ම්. කියන්නේ ඔය ස්ටේ වෝක් කියන එකේ අරමුණ වෙන්නේ නිකන් ඒගොල්ලන්ට අර මේ ඕක මේ අර ඒගොල්ලෝ කරපු සින්දු වල ඊට පස්සේ ස්පීච් වල මේ Tamanට මේ අයිතීන් දිනා ගන්න ඕක තමයි මොක එන්නේ. ඕක ඊට පස්සේ දැන් ඔය ඕක නෝමලි තිබ්බා ස්ටේ වෝක් කියන එක තිබ්බ එහෙම ලොකුවට ඇදුන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතක නම් 2010 දී Black Lives Matter කියලා මූවමන්ට් එකක් ආවා මතකද? ට්‍රම්ප්ගේ ඒක පළවෙනි ආණ්ඩුව ඉවර වෙන්නේ ඒකේ. ට්‍රම්ප්ගේ බිඳ වැටීම ඉවර පටන් ගත්තා වගේ එකක් උනේ ඔතනදී. ඒ කියන්නේ මේ මොකද්ද මේ මරණයක් සිද්ධ වෙනවා කළු පල් ජාතික ජාතිකයෙක් තරුණයෙක්ව පොලිසිය කෙනෙක් දන ගහලා පොලිසිය බෙල්ල දන පාගලා ගහලා මරනවා. පොලිසිය සුදු ජාතික පොලිසිය මරනවා කියන්නේ කුමත් ඒ කියන්නේ ඕක ඇමරිකාවේ ඕන තරම් වෙන දෙයක්. අදටත් හ්ම්. තියෙනවා නේ තියෙන්නේ. ඒ කියන්නේ ඇමරිකාව සාමාන්‍යයෙන් ඔය ඕන මේ මිනිස්සෙට ඉස්සෙල්ලා වෙඩි දීලා තමයි ප්‍රශ්න කරන්නේ. ඔය ඕන තරම් බලන්න පුළුවන් ඔය මේ මම පහුගිය ළඟත් ටිකේ දැක්කා ඒ වගේ වීඩියෝ එකක්. ඔය වයිරල් ගියා ඔය ඉන්දියන් සික් ජාතික ඩයල් එකක් මේ හතර වටේට සද්ද දා යනවා මේ පීයක් දුක්කේ තත්ත්වයේ තියාගෙන මේ පොලිස් ඩයල් එක වෙඩි තියලා තමයි මේ ප්‍රශ්න. ස්ටෑන්ඩ් ඩවුන් මොකක් කරගෙන කියන්නේ ස්ටෑන්ඩ් ඩවුන් ගන්න දැන්නේ කෙලින්ම මෝචරයට දාන්න වෙන්නම තියලා ඉවරයි. අර මේ මැග් එකක් ඉවර වෙන්නම තියලා තමයි මේ නතර වෙන්නේ. කියන්නේ එතකොට මේ මිනිස්සු ඉවරයි. එහෙම තමයි රටේ හැටි. දැන් මෙතන නම් උනේ මේ බෙල්ල පාගලා මරන්නේ. ඒකට එහෙනම් අමානුෂික ඝාතනයක් ඉතින්. ඒකත් එක්ක ඔය කළු ජාතිකයෝ ගැන සෑහෙන රැස් වෙනවා. රැස් වෙලා උද්ඝෝෂණ කරනවා. බොහොම ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙනවා. මේක තමයි ඇත්තම කිව්වොත් මේ ට්‍රම්ප්ගේ බිඳ වැටීම ඩෙමොක්‍රට්ලා බලයට එීමත්. මොකද මෙතෙන්දී ඔය බැරක් ඔබාමා එහෙම සෑහෙන මේ මූවමන්ට් වල සපෝට් කරනවා. හ්ම්. ඔව්. මේකත් එක්ක මේක දැන් මේ බ්ලැක් මේ කියන්නේ මේක අර නිකන් සෝෂල් ජස්ටිස් එක. ඒ කියන්නේ සමාජ සාධාරණත්වය සඳහා වෙන මූවමන්ට් එකක් වෙනවා බ්ලැක් ලිව්ස් මැටර් කියන එක. ඔන්න ඔතනදී පටන් ගන්නවා ඔය අපි දැන් කතා කරපු LGBTQ කියන රයිට්ස් ටික වැඩියෙන් කතා කරන්න ගන්න මෙන්න මේ මූවමන්ට් එකෙන් පස්සේ. ඒ කියන්නේ කලිනුත් ඔය ටිකක් තිබ්බා නැත්තේ නෑ. බට් මේ බ්ලැක් ලිව්ස් මැටර් කියන එක සමාජයේ සෑහෙන ස්තර ටිකට බලපානවා. මේ කියන්නේ මේ කළු ජාතිකයන්ට ජීවත් වීම ප්‍රශ්න තියෙනවා කියලා. කියන්නේ හැමෝම මේක අර මේ බ්ලැක් ලිව්ස් මැටර් කියලා මේක කස්ටියුම් ඇඳගෙන ඊට පස්සේ ඇඳුම් ඇඳගෙන හතර වටේ කතා කරන්න ගන්නවා. දේශපාලන වුමන් ක්‍රීඩාව
ඕක හ්ම්. හැමතැනටම යනවා. ඕක මේ ඕක කියන්නේ ඒ වෙලේ ගොඩක් අයට ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද ඒ කියන්නේ ඕක ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තිබ්බා. කියන්නේ ඇමරිකාවේ ඇත්තටම ওই ප්‍රශ්නේ තියෙනවනේ, කළු සුදු ප්‍රශ්නේ තියෙනව නැත්තේ නෑ. බට් ඒක කොහොම හරි ඒක මේ අර කියන්නේ ඔය රටේ ගත්තොත් ඩෙමොක්‍රට්ලට පක්ෂ මාධ්‍යයක් තියෙනවා, රිපබ්ලිකන්ට පක්ෂ මාධ්‍යයක් තියෙනවා. දැන් හ්ම්. ට්‍රම්ප්ටෙන් පක්ෂ මාධ්‍යය ෆොක්ස් එකෙන්. බොක්ස් එක. එතකොට ෆොක්ස් එක නෙවෙයි අනිත් ඒවා මේ තියාගෙන මේක ප්‍රොමෝට් කරලා මේක සෑහෙන ලොකු මූවමන්ට් එකක් වෙනවා. කියන්නේ මේක හ්ම්. සෑහෙන ලෝකේ කතා වෙනවා. සහ මේක ඇමරිකාවෙන් යුරෝපයට යනවා. ඔහොම ඔක හතර වටේ පැතිරෙනවා. ලංකාව වගේ රටවල නම් ඉන්නේ නෑ ලොකුවට. මොකද මේ කොහොමද බ්ලැක් ලාගෙන ඉන්නේ. එතකොට හ්ම්. බ්ලැක් ලාඩ් ලිව්ස් වෙන මැට එකක් මේ නෑ ලොකුවට කොහොමද. අපි අනිත් සංස්කෘතියක ගත්තොත් එහෙම අපේ ඔය සමාජය තුළ ජීවත් වෙන්න හිම ප්‍රශ්න නෑ ඇත්තටම. මොකද ලංකාවේම සංස්කෘතික ප්‍රශ්න තිබ්බනම් මේ ඔය කොහම පොඩි කමියුනිටිස් ඉන්නත් බෑ. يعني ලංකාවේ ඕන තරම් පොඩි කමියුනිටිස් ඉන්නවනේ. හ්ම්. ඒවට ප්‍රශ්න නෑ නෑනේ. කියන්නේ කොහෙවත් ඔය ඕස්ට්‍රේලියාව වගේ ඇබෝජින්ලා මේ මරලා ගියලා එහෙම ප්‍රශ්න ලංකාවේ නෑ. මේ අර එහෙම කියන්නේ ලංකාවේ කියන්නේ මෙහෙම ඉතිහාසය ගත්තොත් විජය ඇවිල්ලා කුවේණිට දාලා යක්ෂ පරම්පරාව මරුවා කියලා අපි කතා කරනවා. බට් හ්ම්. එතනින් ගියාට පස්සේ අපි මෙහෙම මහා ලොකුවට කියන්නේ එතන යම් ආදිවාසීන් පිරිසක් මරනවා. නමුත් අපේ පස්සේ මහා වංශ කතාවලින් තේරෙනවා යක්ෂ ගෝත්‍රයක කියන කට්ටියක් ජීවත් වුණා කියලා ලංකාවත් එක්ක. හ්ම්. ඔය මේ සාමාන්‍ය පිරිසත් එක්ක. එහෙම ගත්තී ඉතින් අර අපේ කියන්නේ කොහොමත් අතීතය ගත්තොත් ඒ යම් මිනිමරු ඉතිහාසයක් තිබ්බට ඒක තුලින් වුණත් අපි සෑහෙන අනිත් රටවල සාපේක්ෂව යම් ශිෂ්ටාචාරගතව ඉඳලා තියෙනවා. හ්ම්. ඒතර මෙහාට ওই ප්‍රශ්න ආවේ නෑ. නමුත් ඔක යුරෝපයේ සහ එකෙන් මම කියන් ආවා වගේ ඇමරිකාවට ওই ප්‍රශ්න ටික එනවා. ඔක ගොඩාක් යන්න ගත්තා. ඒතකොට මෙතනදී කතා කරපු මේලිම මේ සමාජ ප්‍රශ්න තමයි එකක් තමයි ජෙන්ඩර් ඉක්වලිටි එක. හ්ම්. ඔය මේ කාන්තාවට සමතන දෙන්න ඕනේ කියන එක. අපි ඕක කියනවා ෆෙමිනිසම් කියලා. හ්ම්. ඕකේ පොඩ්ඩක් එක්ස්ට්‍රීම් වර්ෂන් එකක් කරනවා ෆෙමිනිසම් කියලා. ඕක දකින්නත් ඇති හැමතැනම ගෑනු එපත් කරනවා. ගොඩාක් ඇන ගන්නවා සහ ප්‍රශ්න ගොඩක් වෙන්න ගන්නවා. මේ ඇමරිකාවේ මෑත ගන්න ප්‍රශ්න වලට මුල වැටිච්ච තැන් ටික. ඊට පස්සේ මේ LGBTQ right LGBTQ කියන්නේ මොකක්ද කියන අදහසක් නැත්නම් LGBTQ කියන්නේ lesbian, gay, bisexual, හ්ම්. transgender and questioning. කියන්නේ ජෙන්ඩර් හොයාගන්න බැරි. හ්ම්. lesbian දන්නවනේ gay කියන්නේ පිරිමි සෝ දැන් ප්ලස් පුරුෂයෙක්. කියලා එකකුත් තියෙනවා. ඔව් දැන් තව එකක් තියෙනවා තව හිතන්නේ. තව ඒවා තියෙනවා. ඒ කියන්නේ transgender කියන්නේ මේ අර ලිංගිකත්වයේ මාරු වෙලා. මාරු කරපු කට්ටිය. සංක්‍රාන්ති ලිංගික කියලා. සංක්‍රාන්ති ලිංගික කියන questioning කියන්නේ එයාට ඉන්න එක ෂුවර් නෑ. හ්ම්. කියන්නේ යකා කියන්න මොකද කියලා දන්නේ නැහැ. ෂුවර් නෑ කියන්නේ. ඇත්තටම මොකේ වදකාරයෝ නැති මිනිස්සු ඉන්නව උන්තරා. ආ. ඒ කියන්නේ මෙයා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ජෙන්ඩර් එක කතා කරලා කියන ස්ට්‍රේට් and මේ සිස් ජෙන්ඩර් කියලා. ස්ට්‍රේට් කියන්නේ සාමාන්‍යයෙන් මේ මිනිස්සයාට හරි එක ජෙන්ඩර් එකයි. මේල් නම් මේල්, ෆීමේල් නම් ෆීමේල්. හ්ම්. සිස් ජෙන්ඩර් කිව්වහම අර ඒක හිතා ගන්න කියන්නේ පොඩ්ඩක් එතන හ්ම්. පෑම් පැඩලීමක් තියෙනවා. ඒකට මේ ක්වෙස්චනින් කියන්නේ යාට හිතා ගන්න බෑ පිරිමිද ගැහණුද කියලා. හ්ම්. කියන්නේ අර එහෙමයි ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ මම කියන්නේ ශරීරයෙන් ගොඩක් වෙලාට පිරිමි වගේ ඉන්නවා සමහරවිට හ්ම්. කියන්නේ මානසික මට්ටම් හරි මොකක් හරි නියම නියුරෝ හෝමෝන. නේද? හෝමෝන. මොකද්ද කියන්නේ හෝමෝන්ස්. නියුරෝන් හරි මොන හරි හ්ම්. ගේ තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය. හ්ම්. හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා මේ අර යම් කිසි ප්‍රශ්නයක් කියන්නේ යාගර ශරීරාභ්‍යන්තර එක්ක පිරිමියෙක් නමුත් හැසිරෙන්නේ කාන්තාවක්. එහෙම නැත්නම් ශරීරයෙන් කාන්තාවක් හැසිරෙන්නේ පිරිමියෙක් වගේ. ප්‍රේමයක්. ඔන්න වගේ අය තමයි ක්වෙස්චනින් කියලා සාමාන්‍ය අපි හඳුන්වන්නේ. එතකොට මේ ඔන්නෝම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඕකට මම හිතන්නේ තව එකක් එකතු වෙලා තියෙනවා. මොකක් හරි මේ IA කියලා එකක්. හ්ම්. I කියන්නේ intersex. ඒ කියන්නේ born with physical strength මම අර කලින් කිව්ව කැටගරි එකට A කියන්නේ asexual ally. ඊට පස්සේ plus කියන්නේ තව ඒවා තියෙනවා මං අද ඒවා තියෙනවා. ඕක එන්න ගොඩක් තියෙනවා. ඔව් දැන් ඔය අපි මේ වචන කිහිපයකට ඕක මේ සීමා කාට ඔය සමහර ඕවා ගැන ආටිකල් තියෙනවා genders 22යි අරකයි මේකයි එකක් තියෙනවා. කියන්නේ මෙහෙමයි හරිද? ඕකේ සමහර genders තුන් දැක්කම තමයි ඇත්තටම හිනායනේවත් තියෙනවා. සමහර ඒවා නිකන් අර නිකන් අර උන්ට හිතුණාම කියන්නේ gender නම් මදි කියලා හිතුණාම දාපු genders තියෙනවා දාපුවා. හ්ම්. කියන්නේ සාමාන්‍ය සෑහෙන ප්‍රමාණයක් එකතු වෙනවා. කියන්නේ ඕවට මොනවද කියන්නත් බෑ අර මේ 2010 ඉඳන් ওই 25 දක්වා කාලය ගත්තොත් මොකුත් වල ලොකුට කියන්නත් බෑ. මොකද කිව්වහම මේ අර අපි කියන්නේ කඩුපොළු අමවරාගෙන තමයි ඉන්නේ. ගැරන්ටිට භූමිතල ගැහුවා. ඔව් ඕක එහෙම තමයි ඊට පස්සේ ඔය වෙන ප්‍රශ්නයක් වෙන්නේ තෝවත් එක තමයි. කියන්නේ මේ මේක මොන විකාරයක්ද කියන තැනට එන්නේ තෝවත්. දැන් කොහොම හරි ඔක ආවා. ඕක එනවත් එක්ක ඇත්තම කිව්වොත් ඕක හිංසරේ යා කියන්නේ ඕක මුලින් එහෙම කාටවත් ලොකු වදයක් උනේ නැහැ. අපි ඇත්තම කතා කරොත්. ඒ කියන්නේ ඕක අපි මේ කතා කරන ඉලක්කම් බැරැක් ඔබාමා ගත්තොත් බැරැක් ඔබාමා මම කාලේ කතා කරන්නම්. බැරැක් ඔබාමා
සමයි 2009 කින් ඉඳන් කියන්නේ සාමාන්‍ය පාලනය කරන්න බැරක් ඔබාමාගේ කාලය ගත්තොත් බැරක් ඔබාමාගේ පටන් ගනිද්දී ඔය LGBT කියන කමිටුවේ ඇමරිකානු සමස්ත ජනගහනයෙන් හිටියේ 3.5යි. මෙයා හ්ම්. අයින් වෙද්දී ඔක 4%යි. ඒතකොට තේරෙනවද සාමාන්‍යයෙන් 0.5ක් විතර තමයි ඉතාම වැඩි පොඩි වුනේ. ප්‍රමාණයක්. හ්ම්. ඊළඟට ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ කතාව වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවත් එක්ක මේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක එන්නේ සාමාන්‍යයෙන් අර මේ අපි කියනවා මේ කාලේ 4-5 එයා මේක හ්ම්. යද්දි සාමාන්‍යයෙන් 5.6ක් විතර තමයි උනේ. හ්ම්. මේ ඊළඟට ඔය ජෝ බයිඩන්ගේ කාලේ 2021 වගේ නේද පොරාවේ. ඊට ඔව්. පස්සේ ජෝ බයිඩන් එද්දි 5.6ට තිබ්බා. මෙයා යද්දි ඕක 9.3ට වැඩි වෙනවා. මෙන්න මෙතනින් හ්ම්. තමයි ප්‍රශ්නේ ලෝකෙම ප්‍රශ්නේ එන්නේ. තේරෙන්න ගන්න හ්ම්. කට්ටියට. ඒ කියන්නේ මේක සාමාන්‍යව 3%-4% කියන එක ඇමරිකාවේ දැනෙන්නේ නැහැ. ඒ හ්ම්. කියන්නේ පොඩි ගානක් කැමිනිටි එකක් වශයෙන් ලොකුයි. නමුත් ඒක ලොකුට දැනුන්නේ නැහැ මිනිස්සුන්ට ගණන් ගත්තෙත් නැහැ. හ්ම්. මේක ප්‍රශ්නේ වෙන්න ගන්නේ මේ සාමාන්‍යයෙන් බයිඩන්ගේ කාලේ අර අනිත් ජනාධිපතිවරු දෙන්නගෙම සමස්ත කාලයට වඩා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔතන මේ බැරක් ඔබාමා ගත්තොත් මෙයා අවුරුදු 8ක් පාලනය කරනවා. එයා අවුරුදු 8ටම සාමාන්‍යයෙන් 0.5ක් එකක් අතර තමයි වැඩි වුනේ. කියන්නේ බොහොම පොඩි ගාණක් අවුරුද්දට ගත්තොත්. නමුත් ඔය මේ අපේ මෙයා ගත්තොත් මේ ට්‍රම්ප්ගේ කාලේ අවුරුදු 4යි එතනදී නමුත් එතනදී 100%ක් වගේ තමයි වැඩි වුනේ. 1.5ක් වගේ තමයි හරියට ගත්තොත්. 9.6ක් වගේ. නමුත් දැන් ඔය ජෝ බයිඩන්ගේ කාලේ ගත්තොත් මෙතන ආසන්න වශයෙන් මේක මේ 5.6 ඉඳන් 9.3ට. ඒ කියන්නේ ආසන්න වශයෙන් අපි ඔක 9 දෙගුණයක් විතර. 107යි 2.3.7ක් විතර නේ. හ්ම්. ඔව් 3.7ක් විතර වැඩි වෙනවා. ඒ කියන්නේ සැලකියුතු ගාණක් එකපාරේ වැඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔන්න ඔතන තමයි ඇත්තම කිව්වොත් මේක මේ වෙන මේ වෛරස් එකක් වගේ පැතිරෙනවා කියන එක කට්ටිය කතා වෙන්න ගන්න. හ්ම්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය මේ ජෝ බයිඩන් කාලේ ගත්තොත් මේගොල්ලන්ට විශේෂ වරප්‍රසාද දෙනවා. මේ කියන්නේ සමහර කියන්නේ තියෙනවා ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්ට දැන් සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ හීරෝ හිස්. ඒ කියන්නේ ඔහු ඇය කියලානේ. ඔහු ඇය කියලා තමයි ඕන කෙනෙක්ට කතා කරන්නේ. පිරිමි ගෑනු කෙනෙක් නම් ඇය කියලා කතා කරනවා. පිරිමි කෙනෙක් නම් ඔහු කියලා කතා කරනවා. ඔයා උඹ පිටා උඹ බම්බලන් කියලා කතා කරනවානේ. හ්ම්. දැන් මෙතනදී ප්‍රශ්නේ වෙන්නේ ඔන්න ඔහොම කතා කරා කියලා ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලාට සමහර අයගේ ජොබ් නැති වෙනවා ඇමරිකාව තුළ. හ්ම්. කියන්නේ නිකම් මේ හීරෝ හී ඕෂි. නැත්තම් ෂී කිව්වා කියලා නැති වෙනවා. මොකද ට්‍රාන්ස්ජෙන්ඩර්ස් වගේ ගත්තොත් දෙකම නැහැ. මොකද කියන්නේ? හ්ම්. හ්ම්. ඔන්න ඔය ප්‍රශ්නේ ඔන්න ඔය තමයි. ඒකට මේවත් එක්ක මේ ජෝ බයිඩන් කරේ මහා විතර ප්‍රොමෝට් කරනවා. මේගොල්ලෝ දෙම් කියන වචන ඔය එක එකෙන් හඳුන්වන ඒවා සාමාන්‍යයෙන් අර ලිංගිකත්වය අපි කියනවා ඒ ලිංගිකත්වය ප්‍රමෝට් නොවන. ඒ කියන්නේ ඇය ඔහු කියන වචන වලින් තොරව කතා කරන ඒවා. ඔය සෑහෙන US AID ගැන ඔන්න ඕවා මට ලෝකේ වඩා ප්‍රමෝට් වෙන්න ගන්නවා. ඕකත් එක්ක වෙන්නේ අර මෙච්චර කාලයක් ඔය කමියුනිටිස් ලෝකෙ තිබ්බා. කියන්නේ ඕවා මහා වදකාර කමියුනිටිස් නෙවෙයි. කියන්නේ ඔය ඕවා යුරෝපයේ නිදහසත් ඕවත් එක්ක හිංසනේ නැගිනව. නමුත් මේ ආසියානු කලාපය ගත්තොත් එහෙම මේ ඔය කමියුනිටි එකක් තිබ්බා කියලා කාටවත් ප්‍රශ්නුත් නැහැ. කියන්නේ ආසියානු කලාපයේ යම් යම් නීති තියෙනවා. දැන් අදටත් ගත්තොත් ලංකාවේ නීති අනුව මම දන්න තරමට සමලිංගිකත්වය එහෙම වැරද්දා. කියන්නේ ඔව්. නීති අපේ අප්ඩේට් කරලා නැහැනේ. එතකොට එහෙම ඕක වුණාම මචං එහෙම පොඩි එකතුවක් මම ගන්න මේ අප්ඩේට් වුණා ඇත්තටම අපේ ඔය මෙයා කවුද ප්‍රේමනාස්සේ 12ත් පෞද්ගලික දරුවද මන්ත්‍රී එහෙම ඔව් මේ නෑ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට පාර්ලිමේන්තුවට අරන් ඇවිල්ලා LGBTIQ කියන එක ඩීක්‍රිමිනලයිස් කරා. කරා ක්‍රිමිනල් ඒක ඔෆෙන්ස් එකක් කරා. සම්මත වුණාද? ඔව් මට මතක විදිහට ඔව්. මට ඒක පොඩ්ඩක් පැච් චෙක් කරගන්න ඕනේ. මම ඔව්. මතක විදිහට මේ පාර්ලිමේන්තුව විසුණුනා මිනිහා ඔක දාලා තියෙද්දි. එහෙනම් වෙන්න පුළුවන්. කොහමරි අරයා මම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනවා ඔව් මට කියලා ඒක මම මතකයි. මතකයි. මට ඔක හරියට ෂුවර් නෑ. ඒක ඊට පස්සේ මේකට ආවද කියලා චුට්ටක් හ්ම්. පැච් චෙක් කරගන්න ඕනේ. හ්ම්. වීඩියෝ එක හ්ම්. දාද්දි පොඩ්ඩක් බලලා කියන්න. හ්ම්. මේ සාමාන්‍යයෙන් දැන් ඕවත් එක දැන් ආසියානු රටවල එහෙම කියන්නේ නීති පැත්තෙන් අවු තිබ්බට ඔය කමියුනිටිස් වලට මහා වදයක් උනේ නෑ. හ්ම්. ඔය කමියුනිටිස් වලට වදයක් කරනවා වදයක් උනේ වෙන මොකක්ද නේ ඒගොල්ලන්ගේ සමාජයේ කැපී පෙනෙන්න පොඩ්ඩක් ඉල්ලනවා. කියන්නේ එහෙම එකක් තියෙනවා. ඔය මේ ඒකයි. LGBTQ ගොඩක් අය අකමැති. දැන් ඔය අවුල් දැන් ඔය ලෙස්බියන් වෙන්න පුළුවන්, ගේ වෙන්න පුළුවන්. ඔය වගේ ඉන්නවා එක පිරිසක් ඉන්නවා මිනිස්සු කාටවත් කරදරයක් නැහැ. මම හිතන්නේ 150කට වඩා ඉන්නේ එහෙම පිරිසක්. මොකද මේ මිනිස්සුන්ට එහෙම සමාජයට කැපී පෙනෙන්නවත් ඕනේ නැහැ. ඔය වැදගත් රස්සා කරන හොඳට සල්ලි භාගෙ තියෙන එහෙම මිනිහෙට මේ ආය අමුතුවෙන් කැපී පෙනෙන්න දෙයක් නැහැ. නමුත් දැන් මං කියන්නේ මේවට සල්ලි එන්න ගත්තා කියලා. ඔය ඩෙමොක්‍රට්ලා බලයට එනවත් එක්කම මම මේ කතාව ගොඩාක් කෙටියෙන් කියන්නේ මේක මීට වඩා සෑහෙන
මේ ෆැක්ට්ස් එක කතා කරන්න කතාව. ඔය සරල කතාව ගත්තොත් ඔය මේ අපි කිව්වත් එක්ක බ්ලැක් ලිව්ස් මැටර් මේක මේ එනවත් එක්කම මේ දැන් මේ කතාත් එක්ක අර මේ හිමින් සල්ලි එන්න ගන්නවා. ඔකත් එක්ක ඔය මේ හොලිවුඩේ ෆිල්ම් වල වැඩියෙන් ඔය එන්න ගන්නවා. මතක ඇති සෑහෙන ෆිල්ම් ප්‍රමාණයක් ඔය මේ බ්ලැක් ලිව්ස් මැටර් කියලා කළු ජාතිකයෝ ඔබලා ප්‍රශ්න දාගත්තා. කල්චර් එකත් එක්ක එන ප්‍රශ්න එන්න ගත්තා. LGBT ගුවා මේ ප්‍රමෝට් කරන්න ඊළ ප්‍රශ්න මාවල්සා ඔය හැමෝම නාගත්තා. ඉතින් ඇත්තම මේ ඔහොම අසාර්ථකවන ෆිල්ම් පවා තියෙනවා. ගොඩක් අය සෑහෙන බයින දෙනුත් තියෙනවා. මොකද මේ ඔක හින්දා ගොඩාක් ලස්සන චතෝ සින්ඩරෙල් එහෙම කතාව මෑතක් ගත්තොත් කෑවා. කනවා කියන එක හොඳටම කෑවා. ඔව්නේ. එහෙම ඉතින් අර එහෙම ගොඩාක් ප්‍රශ්න මේගොල්ලෝ කරගන්නවා මේව ප්‍රමෝට් කරන්න ගිහලා ඔය ඇමරිකාවේ. ඔකත් එක්ක ඇතනකොත් ටික ටික සමාජ විරෝධයක් ගොඩනගෙන මේවත් එක්ක මේ දැන් අර මං කරන සල්ලි ආවගේ. ඒ සල්ලි එනවත් එක්කම ඕවා මේ ලංකාව වගේ රටවල් ප්‍රමෝට් වෙන්න ගත්තා. මොකද කලින් ඕවට අර එච්චර ලොකුවට තැනක් තිබ්බේ නෑ. මොකද ලංකාවේ මිනිස්සුන්ට වැඩකුත් නෑ. ඕක උනේ ඕවගෙන් කාලෙන්දලා ඉන්න පිරිසක් බොයි වෙන්න ගත්තා. ඒ කියන්නේ USAID එකෙන් එහෙම කාලෙන්දලා ඉන්න පිරිසක් ඕන තරම් බී වෙන්න ගත්තා. මොකද සල්ලි එන ඕන තරම් සල්ලි ඉතින් ප්‍රමෝට් කරනවා මේකෙන් කාලෙන්දලා ඉන්න පුළුවන් කියලා ඉතින් ගියා. ඕන්න නම් කරලා කියන්න පුළුවන් දැන් ඉන්න 159 කවුද කියලා. ඕනේ නෑ හැබැයි නම් කරලා කියන්න පුළුවන්. පුළුවන් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ අර එහෙම මේක අර ඕනවට වඩා ප්‍රමෝට් වෙන්න ගත්තා. ඒ කියන්නේ සමාජයක ඕන දෙයක් ඕනවට වඩා ඕනිම නෑ. ඒ කියන්නේ දැන් සමාජයේ ස්ට්‍රේට් ඉන්නේ දැන් කියන්නේ ස්ට්‍රේට් ඉන්න පිරිමින්ටවත් කාන්තාවන්ටවත් එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඒ කියන්නේ මෙච්චර කල් තිබ්බ කමියුනිටිස් වලත් එහෙම මුතු ඉන්ෆර්මේෂන් එකක් ඕනේ නැත්තම් ඊට පස්සේ මේගොල්ලෝ ප්‍රශ්නේ පටන් ගන්නෙ මේගොල්ලෝ මොකද්ද පෙළපාලි යන්න ගන්නවා පෙළපාලි ගිහිල්ලා එක එක නටනවා ඒ කවුලක් නැහැ කියමුකෝ ඊට පස්සේ ප්‍රශ්නේ තිබ්බේ මේගොල්ලෝ එක එක විදිහට මේක අනවශ්‍ය විදිහට ඉන්ෆ්ලුවන්ස් කරන්න ගත්තා. කියන්නේ මේගොල්ලන්ට ලංකාවේ තිබ්බ ඔය දැන් ඔය ලංකාවේ මොන වුණත් ඒ ආගමික ගැටුමක් නැහැ කියන යම් ඔය සමහර ගේම්ස් තියෙනවනේ කියන ආගමික පැත්තේ. කියන්නේ ලංකාවේ ඇත්තම කොට ආගමික ආගම්වාදී වල සමහර ව්‍යාපාර තියෙනවනේ උන්නට මේ දැන් බෞද්ධ ආගමෙත් තියෙනවා මුස්ලිම් ආගමෙත් තියෙනවා දෙපැත්තෙම මේ අර එක්ස්ට්‍රීම් ලෙවල් යන මිනිස්සු ඉන්නවනේ. දැන් අඩුයි. ඔය මේ හරගලට කලින් සෑහෙන හිටියා. මේ සිංහලයේ ඔය එහෙම හිටියන්නේ. දැන් ඔය මොනයි තිබ්බා. ඔය සෙට් එක සාමාන්‍යයෙන් මේවට විරුද්ධයි. කියන්නේ ඔය ආගම් වල ඕනම ආගමක් මේකට විරුද්ධයි ආගමික පසුබිම් ගත්තොත් ඒකත් එක්ක මේගොල්ලෝ සාමාන්‍යයෙන් මහා සමාජය තුල මේව ප්‍රොමෝට් කරන්න හදුවේ නෑ. මේගොල්ලෝ ඔයාට අල්ලගත්තේ වෙන මොකවත් නෙවෙයි. ඔයාට අල්ලගන්නේ සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා වල මොකද දැන් ඔක මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඔය ඇත්තම කිව්වොත් අපි කියනවා මේ ජෙන්සි එකේ ලොකු රේස් එකක් තියෙනවා. මේ එකක් තමයි මේ මිනිස්සු ජීවත් වෙන සෝෂල් මීඩියා තුල. ඒගොල්ලන්ගේ හියුමන් කනෙක්ෂන් අඩුයි. ඒක ඔයගොල්ලන් දැකලා ඇති සාමාන්‍යයෙන් වැඩක් කරනවා නම් ওই ජෙන්සි එකත් එක්ක මාරු මාරුයි. ඒ කියන්නේ අපේ කම්පැනිස් කම්පැනි වල වැඩ කරන අය ජෙන්සි එකත් එක්ක වැඩ කරනවා කියන මාරම ගේමක් ඒ මිනිස්සුන්ට ලිබර්සීම කියන ගේම හරි අඩුයි. කියන්නේ ඒගොල්ලන්ට හරි අමාරුයි හියුමන් ඉන්ටරැක්ෂන් එක. මේගොල්ලෝ ජීවත් වෙන කොහොම වර්චුවල් ලෝකේ ඔයාලට මතකද අපි ඔක මචං කතා කරා අර AI ගැන AI කොහොමද ජොබ්ස් වල බලපාන්නේ කියන වීඩියෝ එකේ ජෙන්සි එකේ ප්‍රධාන ප්‍රශ්නයක් කියලා පර්චේසින් මැනේජර්ස්ලා කියනවා කියලා ඔය කතාව රිපෝට් එකෙන් කියලා තිබ්බ එක. ඔව් ඒ එන්නේ ඒකේ හිම්මම තියෙනවා. ඒ කියන්නේ මේ මාත් එකයි කිව්වේ මේ දැන් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට වැඩ කරන්න බෑ. මිනිස්සු ජීවත් වෙන සෝෂල් මීඩියා වල TikTok එකයි Facebook එකයි LinkedIn එකයි තමයි ජීවිතේ. LinkedIn එකේ ජීවිතේ කරගත්තත් කමන්නේ ඔපචුනිටිස් ටිකක් තියෙන හින්දා. දැන් TikTok එකේ ගත්තොත් ගොඩක් වෙලාවට මොකක් හරි කතාවක් බලන් ඉන්නවා. ඊට පස්සේ දැන් ඔය ගෑනු ළමයි ටික තනිකම කාන්සෙප් ඒවා ගන්න BL ඩ්‍රාමාස් පැත්තට. තායි තමයි ගොඩක්ම තියෙන්නේ. කොරියන් ඩ්‍රාමා ඕන අවුලක් නැහැ කියමුකෝ. ඔය නෝමල් බලන්න. ඒක ප්‍රෙෆරන්ස් එක කියමුකෝ. ඔතන තමයි රෙෆරන්ස් එන්නේ. ඔව් ඔව්. BL වගේ වලින් තමයි රෙෆරන්ස් එන්නේ මේ ඔය දැන් ඔය තියෙන කොබ්බ පොට්ටියට. ඔතනින් පස්සේ ඔය මේගොල්ලන්ගේ ප්ලැට්ෆෝම් එක මොකක් වට්පෑඩ් හරි මොකක්. වට්පෑඩ්. වසංගතයක් ඔක. මට ඔක සෙට් නෑ. මම එකපාරක් ඔව් ඔගේ මම එකපාරක් දෙපාරක් කතාවක් බලන්න ඔගේ දාගත්තා. මට ඒක සෙට් නෑ මම අයින් කරලා දැම්මා. ඔන්න ඔහොම මේ වට්පෑඩ් මනෝ වට්පෑඩ් වට්පෑඩ්. ඔන්න ඔය මගුල ඔන්න ඕකට එහෙම ආව දැන් අර වගේ ඉන්ස්පයර් වෙන කට්ටිය මේ ලංකාවේ ඉන්නෝ මේ ඔප්පා ඉල්ල උස්සන් යයි ගෙදර මේ කොරියාව ඔප්පා ඉල්ල බලාපොරොත්තු වෙන බෞද්ධය තමයි ආගේ කියන ෆැන්ටසි ඔවයි ඊපස්සේ දැන් ඔය ගෑනු වැඩි තනිකම කාන්සෙප් ගියාගෙන බීල් ඩ්‍රාමා BL දින් තාම
BL ඩ්‍රාමා වල ගොඩක් තියෙන තායි පොඩ්ඩක් යොමු බලනවා කැම්පස් එක ගත්තොත් මේ තායි කියන්නේ ලෝකෙ වැඩිම ඒත් ට්‍රාන්ස්ජෙන්ඩර් උන් ඉන්න රට. ඔව් මේ ෆැකල්ටි වල මේ ඕන එක මං කියන්නේ මේ කැම්පස් කෙල්ලන්ගේ ෆෝන් එකෙන් බලන්න පුළුවන් නම් හරියට හිස්ටරි චෙක් කරලා සෑහෙන ඉන්නවා සෙට් එක. හ්ම්. කියන්නේ ඒක බලනවා. ඒක ඉතින් අවුලකුත් නැහැ. හ්ම්. බලලා ඒගොල්ලන්ගේ මොකක් හරි ඉවර කරගන්න ඉවරයි. ඕක වෙන්න ගත්තා. ඕක එතනින් ඉවරයි. දැන් BL ඩ්‍රාමා බලනවා. ඕක ඇඩික්ට් වෙලා බලන මිනිස්සු ටිකකුත් ඉන්නවා. ස්ට්‍රෙස් එක රිස් කරගත්ත ඉවරයි. හ්ම්. ඔතනින් පස්සේ කතා ලියන එකට එනවා මේ ලෙඩ්ඩු ටික. මේගොල්ලන්ට එල්ඩු මේගොල්ලෝ මෙහෙමයි. අන්න මේගොල්ලෝ මේ LGBTQ අය නෙවෙයි. මේ ගොඩක් අය. මේ අය ඉන්ෆ්ලුවන්ස් වෙච්ච අය. හරිද? මේ අය ඉන්ෆ්ලුවන්ස් වෙනවා කියන්නේ දැන් මේ අර කතා වලින් එන ඒවා ඊට පස්සේ මං කියන්නේ සෝෂල් මීඩියා තමයි අරගොල්ලෝ අල්ලගත්තේ කියලා. අරගොල්ලෝ දැන් කියන්නේ ඔය LGBT එක ප්‍රොමෝට් කරන මේන්ම මීඩියා එක සෝෂල් මීඩියා. කියන්නේ නෝමල් මේ වෝක් කරනකොට සෑහෙන මේගොල්ලෝ try කරන්නේ සෝෂල් මීඩියා තමයි. ඒක එතකොට අපිට මේව පැත්තකට ගන්න TikTok වල ඕන තරම් දාගෙන TikTok ගන්න දෙයක් නෑ නෝමලි. TikTok ඊට පස්සේ Facebook වල තමයි පිරිසක් ඉන්නවා. එමෙ Facebook වල බලනකොට නිකන්. දැන් TikTok වල ඔය මේ කමෙන්ට් වල බැන්නට ඒක ලොකුවට දැනෙන්නේ නෑ. නමුත් මේ Facebook වල දීලා දෙනවා. Facebook වල සාමාන්‍ය ටිකක කන්ට්‍රෝල් එකක් තාම තියෙනවා. මොකද ඔවත් එක්ක ප්‍රොමෝට් වෙච්ච පිරිස සහ දැන් ලංකාවේ ඉන්න තා රැඩිකල් කියලා සෙට් එකක්. දකින්නත් ඇති මොකක් හරි කියලා කෙලින්ම වෙනගෙන මොකක් හරි ආගම සංස්කෘතිය ගැන මේ කතා කරොත් අර එකට හනුමන්තගේ නැට්ට ගෙනිගත්ත වගේ සෙට් එකක් ඉන්නව ලංකාවේ. උන් චේගොරටතර විප්ලවවාදීගත උන් හිතන් ඉන්නේ. එලා කෙලින්ම සමහරවම ඇත්තටම වාමාංශික නෙමෙයි. දාර ධනවාදී නෙවෙයි අවස්ථාවාදීව මේ අර කියන සමාජවාදී කතා කියන ලෝක සමාජයේ එක විදියක් වෙන්න ඕන කියන උන් සමාජවාදී නෙවෙයි. අර එහෙම තියාගෙන එනවා මේ මොකක් හරි කිව්වම රැඩිකල් වෙනවා. ඔන්න සෙට් එකට සීම සාමාන්‍යව කිව්වම දැන් මේගොල්ලෝම මොකට දැන් ඔය දැන් හිතන්නකෝ දැන් ඔය දැන් දැම්මා කියලා දැන් ඔය ට්‍රාන්ස්ජෙන්ඩර් මොකක් හරි ඔය LGBT කමියුනිටි එකට ඇල්ලට ආගමට එම ගාලා මේගොල්ලෝ කරන්නේ හොඳට ෂෙයා කරනවා. මෙන්න මෙහෙමයි මේ බලන්න මේගොල්ලන්ට මේ සාමාන්‍ය අරක මෙන්ෂන් කරන්නේ මෙහෙම තමයි වෙන්න ඕනේ කියලා ෂෙයා කරනවා. ඔය ෂෙයා කරන එකේ මුනේ මුලින් ඔය පොඩියට තිබ්බ සෙට් එක මාරු විදිහට වර්ධනය වෙනවා. ඔය ඔයාලට බලන්න පුළුවන් LGBT වල ඉන්න කමියුනිටි වල හිටපු ගොඩක් අයගේ ප්‍රොෆයිල් මේ මෑත අවුරුදු කිහිපය තුළ කොච්චර වර්ධනය වෙනවද? අම්මා. ඕක වර්ධනය වෙනවත් එක්කම දැන් වර්ධනය වෙනවා කියන්නේ ඔඩියන්ස් එක වැඩි. ෂෙයා වෙන ප්‍රමාණය වැඩි. ෂෙයා වෙන ප්‍රමාණය කියන්නේ ඔඩියන්ස් එක වැඩි වෙන වැඩි මේක ඉන්ෆ්ලුවන්ස් කරන ප්‍රමාණය වැඩි. ඒ ඉන්ෆ්ලුවන්ස් එක ඔය එක එක කමියුනිටිස් වලට යනවා සහ ඊට පස්සේ අර තායි ඩ්‍රාමා වලින් එපු BL ටික බලලා ඔළුව විකාර වෙලා තිබ්බා. කොරියාවේ ඔප්පව දකින්න හීන දක හිටියා. මේවත් එක්ක ඒක එක චරිත මාර්ගන් ලියන්න ගත්තා BL ස්ටෝරිස්. මේවා BL ස්ටෝරිස් නෙමෙයි ඇත්තම. මේවා මේ සෑහෙන ඇරියස් කවර් කරන්නේ. අරකයි මේකයි ලියනවා. ලිව්වට පස්සේ දැන් මේවා නිකන් අර ගොඩක් කෙල්ලොත් ඔය දැන් අරක බලනවනේ අම්මට සිර මේක මරු කතාව කියලා මේවා ෂෙයා කරනවා. මේවා ෂෙයා කරන්න මොවා පැතිර පැත්තලා ගිලෝක හින වසංගතයක් බවට පත් වුණා. ඕක මෙහෙමයි. ඕක දැන් මේ පාර ගොඩාක් කතා වෙන්න ගත්තේ මේ නම් පොත් ප්‍රකාශකගේ නම නොකිය ඉන්න. ඒක පොත් ප්‍රකාශකගේ සෑහෙන නිකන් ගොන් ආතල් එකක් දුන්නේ. කියන්නේ නැත්තම් වෙනදත් ඔය පොත් තිබ්බා. සහ ඔකට පොත් ප්‍රකාශනය කාට බැනලා නිකන් පැත්තටලා ඉන්නවා. නමුත් මේ පාර පොතක කවුද ප්‍රකාශිකාවක් මේගොල්ලෝ කියන අමුතුවෙන් මේකක් ඕනින් නැහැ. ඔකට වට්පෑඩ් එකේ මිලියන 11ක views තිබ්බ කතාවක් කියලා. එහෙම තියෙද්දී මේ මිනිස්සුන්ට ගන්න මූණ පෙන්න ගන්නවත් බැරුව මූණත් වහගෙන බොඩි ගාල්ලක් දාලා මම දැක්ක කවුද සාකියටයි අර අපි රජීබ්බෝ කියන්නේ සාකියයි කවුද මේ රායිනයි සුකරයි. සමාන කරලා තිබ්බ කට්ටිය විලුවට මේ අන්නේ ඔයාලා පොඩි ලයින් එකක් දීලා පොතක් සයින් කරන්න ගත්තා. එතනදී ඒක සාධාරණීකරණය කරන්නේ හැල්ලක් දාලා තිබ්බා. ඒක හේතුව තමයි දාලා තිබ්බේ මෙයාව එළියට දාන්න බෑ. එළියට දැම්මොත් මහා සමාජීය විරෝධයක් එයි කියලා. දැන් මෙහෙමයි. ඔය BL ඔය හදනට බොරු කන්ස්පිරසියක් ඇතුලේ මේව කරලා ඒක ඇතුලෙන්ම මාකටිං පාර කරගන්න තමයි ඔය උත්සාහය. අනිත් එකක් තමයි උනේ. හරි. සහ ඔය මිනිස්සයා දැක්කම ඔය ගොඩක් මිනිසුන්ගේ තියෙන දෙයක් තමයි මචං මං කියන්නේ මේ මිනිසුන්ව පෙනුමෙන් මනින්න පුළුවන් කියන එක නෙමෙයි. නමුත් ඔය ගොඩක් ඔය පැත්තට ඔය ප්‍රොමෝට් කරලා මේ අවධානයක් අරගෙන ඔය කරන්න දඟලන මිනිස්සුන්ගේ එක පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. ඉන්ට්‍රෝවර්ට් කැරක්ටර්ස්, අවධානයක් ඉල්ලන කැරක්ටර්ස්, සමාජයේ මේ ස්පෝර්ට් එකක් කරන්න නැතුව මචං. හරි. සමාජයට ගැටෙන්නේ නැතුව, ගෙවල් ඇතුළට වෙලා හැදිච්ච. හරි. අනිත් මිනිස්සුන්ගේ දාඩි සුවඳ අඳුරන්නේ නැති. තමන්ගේ බොරු හීන ෆැන්ටසික ජීවත් වෙන පිස්සු චරිත. ඒ පිස්සුව මචං මේ මිනිස්සුන්ව දැක්කමත් පේනවා. හරි. ඒකයි ඔය එළියට එන්නේ නැත්තේ.
නැතුව අපි කන්න බලගෙන ඉඳ නෙමෙයි. අන්න එහෙම එකක් තියෙන්නේ. අයද ඇත්තම කිව්වොත් මේක මේ දැන් කිව්වහම මේ රෙද්ද උස්සන් ඉන්න එපා. හරිද? මේක සාමාන්‍යයෙන් දැකලා කියන කතාවක්. කියන්නේ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා, හැබැයි රෙද්ද ඉන්ට්‍රෝවර්ට් උස්සන් සහ ආවොත් එක්ස්ට්‍රෝවර්ට් කියලා. හරිද? දැන් අපි රෙද්ද ඔකටම ඇත්තම කියලා කිව්වොත් මචන් ටක් රෙද්ද ගාලා දැකලා රෙද්ද තියෙනවා. උස්සන් ආවොත් නම් ඊට වඩා ගහනවා. ඉන්ට්‍රෝවර්ට්ලා සාමාන්‍යයෙන් සමාජයට එන්නේ නැහැ. ඒ උන්ගේ හැටි. හරිද? ඊළඟට එක්ස්ට්‍රෝවර්ට්ලාත් හරි. එන්නේ නැහැ. මොකද ඉන්ට්‍රෝවර්ට්ලා වෙත් එක්ස්ට්‍රෝවර්ට්ලා වුණත් ওই මිනිස්සු දන්නවා සාමාන්‍ය සමාජයේ ඉන්න අය. ඉන්න විදිය. ඒ කියන්නේ ඒගොල්ලන්ට ගැලපෙන විදිහට ඉන්නවා. දැන් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ පොත් ලියනවා සහ මේ ගොඩාක් මේ කතා ප්‍රොමෝට් කරන අය ගත්තොත් එක්ක මේගොල්ලන්ගේ මොකක් හරි පෙනුමේ අකුලක්. ඒ කියන්නේ අපි කියනවා දැක්කම අපි කියන්නේ මේක මේ බොඩි ෂේමින් ගන්න එපා. ඔව්. අවුල් නම් අවුල්, කැතයි නම් කැතයි. ඉතින් ඒක බොඩි ෂේමින් නෙවෙයි. ඒ කියන්නේ පොඩි එකක් කියනවා නම් කැතයි කියලා ඌ කැතයි තමයි තමයි. යන්නේ. ඒක බොඩි ෂේමින් නෙවෙයි. ඒක තමයි සමාජ යථාර්ථය. ඒක බොඩි ෂේමින් ගාලා අඬන්න එපා. දැන් මං වුණත් මං කැතයි කියනවා මං කැතයි. වෙන එකෙක් කැතයි කියනවා කැතයි තමයි. ඒක මේ උට කැතයි නම් කැතයි. එහෙමනේ. ඒතකොට දැන් මේ කොහොම දැන් අපි මේ කැතයි එකක් කියන්නේ ඔය ප්ලසන්ට් නෑ කියන එක. අපි මේ ළමයිට කැතයි කියලා කියන්නේ ප්ලසන්ට් නෑ කියන එක. කැතයි කියන්නේ මේ කළුවත් පට්ට මහතද ගානවත් එහෙම එකක් මහතද නෙවෙයි. කෙට්ටුද ඒක එහෙම නෙමෙයි එකක් කියන්නේ නෙවෙයි. ප්ලසන්ට් නෑ. ප්‍රසන්න නෑ. කියන්නේ අපිට ප්‍රසන්න මේ පෙනුමක් නෑ. ඇසට කියන අප මේ කදම සුන්දරන්නේ නිකන් අර ප්‍රියමනාප නෑ. ප්‍රියමනාප නෑ. අන්න එහෙම ප්‍රශ්නයක් තමයි කැතයි කියන්නේ. ඒක උන්න ඔය වගේ ලක්ෂණ ඕගොල්ලන්ගේ තියෙනවා. ඒ කියන්නේ බොඩි ෂේමින් නෙවෙයි. ඕවද ඒකත් අවුලක් නෑ. හරි. මොකක් හරි රූපයක් තියෙන. ඒ කියන්නේ ලෝකේ ඉන්නෝනේ. ලෝකේ දැන් ඔය කැතම කාන්තාව කියලාත් ඉන්නවා මේ ගිනස් ගිනස් වර්ල්ඩ් වර්ල්ඩ් රෙකෝඩ් එකක් ගිනස් තිබ්බ එකයි. ඔව් මම ගිනස් වල මොකක් කර රෙකෝඩ් වෙච්ච කාන්තාවක් ඉන්නෝනේ. ලස්සනම ඒ එක්කෙනා වගේ කියලාත් අයිඩෝල් ගේ අය කියන්නේ ලස්සනම ලස්සනම එක්කෙනා කියලා නම් කරපු කෙනෙකුත් ඉන්නවා. ඉන්නවා. දැන් එතකොට එහෙම කැතම කියපු මිනිස්සයාටත් එන්න පුළුවන් නම් සමාජය ඉස්සරහට මේක එහෙම උලක් තියෙන්න බෑනේ. නිකන් මොකද අනිත් එක මිලියන 11ක views තියෙනවා නම් පොතට. එහෙනම් ওই මිනිස්සු ඇවිල්ලා ඕක ASCII ඇවිල්ලා මේ ලංකාවේ නෑ කොහෙවත් මේ පොත ලියුවා කියලා ඇවිල්ලා ඔලුවට වෙඩි තියලා යන තැන. එහෙම කියන්නේ මේ මෑතේ මේ ආණ්ඩුවට තරම් කොහොමත් නෑ. මෙහෙමයි. ඔය අපි රාජපක්ෂලා ගැන කතා කරද්දි කතා කරන අපරාජ රාජ්‍ය වගේ දේවල් වලදී හැරුණා. මම කියන්නේ ඒගොල්ලන්ගේ ඔය මේ මොකක්ද ඔය මේ වගේ දැනෙන කතා වෙද්දි තියෙනවනේ. ලසන්තගේ මරණය ගැන කතා තියෙනවා. ලසන්ත යම් දෙයක් පිළිබිඹු හින්දා තමයි රාජපක්ෂ විරුද්ධව මේක උනේ කියලා. ඒ හැර. එන මම මං කතා කියන්නේ මචං කරන්නේ ඕකට මම මේ ටක් ගාලා එකතු කරන්න. මේ වගේ දෙයක් වුණා කියන්නේ. මම ඕකට එකතු කරන්න අර මේ අර මේ ඒකෙන් පේන්නෙත් මචං කොන්දක් නැතිකම. ඒ කියන්නේ උඹලාව මේ රිප්‍රසන්ට් කරන්න පොතක් ලිව්වා කියන කාටත් තියෙන මේ කොන්ද නැතිකම. දැන් උදාහරණයක් කසුන් පුස්සල්ල අයියට කොන්දක් තියෙනවා නම් අපරාධ රාජ්‍ය කියලා ලංකාවේ එයා හිතන ඒක ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන් ඩීප් ස්ටේට් එකක් ගැන පොතක් ගහලා කොන්ද කෙලින් තියාගෙන එළියට එන්න මචං. හරි ලසන්දර පුළුවන්කම තිබ්බනම් කොන්ද කෙලින් තියාගෙන හොඳ පවුලක් එක්ක ලස්සන වයිෆ් කෙනෙක් එක්ක ජීවත් වෙන ගමන් තමන්ගේ පවුලට ත්‍රෙට් වෙනවා කියලා දැනගෙන ඒ අදාළ දේවල් ලියන්න මේ කොහෙවත් තියෙන වල් පොතක් ලියපු ගෑණියට මචං මොකක්ද එන්න බැරි එළියට. ඔය මොකක්වත් මේ මචං තියෙන්නේ. මේ තියෙන්නේ අර මේක ඇතුලේ කන්ට්‍රවර්සි එකක් හදලා මෙයා වටින පුද්ගලයෙක් කියලා Tamanට නැති අර පොඩි කාලේ හම්බෙච්ච නැති අවධානයක් ගන්න එක. අන්න ඒක තමයි තියෙන්නේ. ඇත්තම කිව්වොත් ඒකයි. දැන් කසුන් පුස්සල්ල අයියාගේ පොත ඒ පොත සම්පූර්ණයෙන් ගහලා තියෙන්නේ ආයේ. ඔව්. ඒ පොත දැන් ඒ පොත ලියපු මිනිස්සයා එහෙනම් එන්න ඕනි මං හිතන්නේ අර මේ පතේ ස්කොඩ් එකක් එක්ක. ඔව්. ස්කොඩ් එකක් එක්ක එන්න ඕනි මේ බුලට් ප්‍රූෆ් වාහනයක. එහෙම නෙවෙයි මිනිස්සයා වෙන්නේ. නිකන් ඇවිල්ලා මේක ගිහිල්ලා පොඩ්කාස්ට් කරලා යන බොහොම සාමාන්‍ය මිනිස්සු. කසුන් පුස්සල්ල වගේ දන්නේ නැත්නම් FB ෆලෝ කරන්න. මම කියනවා මම මෑතක මම ෆලෝ කරන මට මාරම සෙට් එක කියන්නේ සෙට් කියන්නේ දෙයක් ලියද්දී ඒක මාර විදිහට හොයලා ලියන සහ ලංකාවේ ඉන්න ඔය විමර්ශනාත්මක මාධ්‍යවේදීන් කියන ලෙවල් එකෙන් මම හිතන්නේ ඉතුරු වෙලා ඉන්න මිනිස්සුන්ගේ උඩින්ම තියන්න පුළුවන්. ලංකාවේ එහෙම වුන් ඇත්තටම දැන් නැහැ. චරිතයක් ඒ පොත ඕනනම් ගන්න. බුක්පෑගෙන් මම කියනවා ගන්න එක වටිනවා. ඔව් මම ගත්තා. බලන්න මං කියන්නේ ඒ වගේ පොතක් ලියන මිනිස්සෙක්වත් එහෙම ස්කොඩ් එකක් ඕනේ නැත්තම් මොකද්ද මේ කරපු විකාර. මෙතන ඔන්න තින්දාවක් වදින්න ගත්තේ. දැන් ඊට පස්සේ දැන් කියන්නේ ඕකත් එක්ක දැන් මේක දැන් ඒක හරි. මොකක් හරි දැන් ඔන්න වැදිලා ඔන්න දැන් මේ ඇවිල්ලා මේ දැන් හරි මොකක් හරි අවුලක් හින්දා දැන් මුණ පෙන්න ගන්න පිටුවා කියන්නේ. ඊට පස්සේ ඔන්න ඇවිල්ලා මේක සයින් කරන්න ගත්තා. සයින් කරනවත් එක්කම මේක එතම එතන තිබේ මාකටිං කැම්පේන් එකක් තමයි මෙයා මේ හින මේකක් එනවා කියලා. මොකද මම දැක්ක පොත් ප්‍රකාශකයන් ඒ ආයතනයේම කෙනෙක් වෙන්න ඕනේ ලොකු මේක කුදා තිබ්බ හැල්ලක්. ඊට පස්සේ ඒ හැල්ලට මිනිස්සු බණීත්‍ය ආයෙ තව හැල්ලක් දාලා තිබ්බා. ඒක ඩිපෙන්ඩ් කර කර ඔහොම ඕක ගියා. ඕකත් එක තමයි කට්ටිය මේ මොකද්ද මේ මල විකාර කියලා හොයන්න ගත්තේ බයින්න ගත්තේ. බණීත්‍ය සහ දැන් උතන මෙහෙමයි. ඕක මේ අනවශ්‍ය විදිහට කියන්නේ දැන් ප්‍රොමෝට් වෙනවත් එක්කම ඇත්තම මේ වගේ දැන් කොහොමද ලෝකයේ වශයෙන් විරෝධයක් ඇවිල්ලා තියෙන්නේ.
මොකද ඇමරිකාවේ තේරෙන දෙයක් තමයි ඇමරිකාවට ඇමරිකාවේ ඔක 9.5 වෙනකම් වැඩි වෙනවත් එක්කම කියන්නේ සමස්ත ජනගහනය 9.3 වෙනකම් වැඩි වෙනවත් එක්කම 9.5 නේ 9.3 9.3 දක්වා වැඩි වෙනවත් එක්ක ඇමරිකාවේ ප්‍රශ්නයක් තමයි ඇමරිකාවේ ඉස්කෝලවල ළමයින්ට තමන්ගේ ජෙන්ඩර් එක කියද්දි ප්‍රශ්න ආවා. අනිත් එක ඇමරිකානු කොටියට එහා පැත්තේ සමලිංගික කොටිය දාලා තිබ්බ දැන් තිබ්බා. කියන්නේ ඇමරිකාවේ ගත්තොත් ඇමරිකාවේ ක්ලාස් රූම් එකක සාමාන්‍ය ඇමරිකානු කොඩිය තියෙනවා. මොකද හැබැයි තිබ්බා ප්‍රශ්න ඇවිල්ලා ඊට පස්සේ ජෙන්ඩර් ඉක්වලිටි එක ගැන කියන අහන දෙමාපියන්ට ප්‍රශ්න ඇවිල්ලා එන ප්‍රශ්න ගොඩක් ආවා. ඇමරිකාවේ එක තමයි ට්‍රම්ප් බලයට ආවේ. ට්‍රම්ප් බලයට එනවා කියන එක සම්පූර්ණයෙන්ම ඇමරිකානු ජාතිකවාදී රැල්ල. ඔය යුරෝපයට හැමෙමින් තියෙනවා දැන් මේ පේනවා ඇති යුරෝපයේ LGBTQ කියන්නේ ඒවා ඔය ඔක්කොම ප්‍රශ්නත් එක්ක මේ වෙද්දී මේ මොකද්ද මහා බ්‍රිතාන්‍ය මේකක් තිබ්බ උද්ඝෝෂණයක් එක නයි ඉමිග්‍රන්ට්ලට විරුද්ධව තිබෙන නමුත් එතන ප්‍රධානම මේවා ටික බැලුවා නම් ඔයගොල්ලන් තේරෙන්නේ නැති ඒකේ තියෙන්නේ යුනයිටඩ් කින්ඩම්. මේ කියන්නේ ඇමරිකාව මේ ඇමරිකාවේ එක්සත් ජනපදයේ යුනයිට් කරන්න. ඒ කියන්නේ එංගලන්තය එකතු කරමු. ඒකත් එක්කම ඒගොල්ලන්ගේ ගොඩක් ප්‍රචාරණය කරපු දේ තමයි ආගම. ඒ කියන්නේ ආගමික පසුබිම. එතනදිත් ඉතින් ඕවා ගහන්නේ අනිත් පැත්තට වෙච්ච LGBT වගේ කමියුනිටිස් වල තමයි. ඒකෝර දැන් ඒවා සහ ඔය ඉමිග්‍රන්ට්ලා ඔය ඔක්කොම කියන්නේ අම්ම කියන අපි කියන වාම ලිබරල්ලා ගෙනාවු සංකල්ප ටික තමයි වදින්නේ. දැන් මෙතන වැඩි තියෙද්දි මේක ඇත්තම ලංකාවටත් එනවනේ. නැත්නම් ගොත් මෙහෙම දෙයක් මම විශ්වාස කරනවා පොත් වලින් අනවශ්‍ය විදිහට මේව ප්‍රොමෝට් කරන්න ඕනේ නැහැ. මොකද රටක පදනම වෙන්නේ සංස්කෘතිය. අනිත් එක දැන් ඔය මම එකක් ෂෙයා කරා දකින්න අත සමහරට මෙයාගේ චින්තන ධර්මදාසගේ Faculty of Sex කියන එකේ පොත දැක්කම තේරෙනවා මේ මොන විකාරයක්ද මෙයාගා ලියලා තියෙන්නේ කියලා මේක. කියන්නේ ආයක 18+ බව ඇත්ත. හරි අවුරුදු 18න් වැඩි එකක ඒක දැක්කා කියලා අවුලක් නැහැ කියන කතාව ඇත්ත. නමුත් එතන ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ ඕක 18 වැඩි කියලා එහෙනම් ඕක වෙන්ම කරලා තියන්න ඕනේ 18 වැඩි මිනිස්සුන්ට ගන්න පුළුවන්. ඕක දැන් ඕක එහෙම නෙවෙයිනේ. ඕක දැන් ගෙදෙට්ට කහ ගියාට පස්සේ තව ළමෙක් හරි ඕක කියවන්න ඉඩ තියෙනවා. ඒ පොත්වල දෙන අවුල තමයි ඒ වගේ තියෙන සම්පූර්ණයෙන් අර විකෘති වෙච්ච මානසිකත්වය. මම ඔය සේපාලිකාවත් මේ ඔය තාමාවක් හරි කස්තුරි සමන්දගේ මම ඒ දෙකම කියුවේ නෑ. කින මට ඔය පොතේ අන්තර්ගත ගැන අදහසක් නෑ. නෝමල් දන්නෝ BL ස්ටෝරි එකක් තියෙනවා. ඒතොර දැන් මෙතන දැන් අපි ඔය දෙක කතා කරද්දී එතන හරි අනවශ්‍ය මේකත් එක්ක දැන් ගොඩක් දෙනෙක් කතා කරනවා නම් තියෙනවා මොකද්ද මේ කරන්නේ? ඇයි මේව කරන්නේ කියලා. ඇත්තම කිව්වොත් දැන් ඔය මේ ඔතනදී ඊට පස්සේ මම දැම්ම පෝස්ට් එකක්. ඒකදී දැන් පස්සේ මට යාළුවෙක් ඉන්නවා දැන් කතා කරලා දෙනවා මේ මචං මෙන්න ගැන මෙහෙම දැන් ඔය තියෙන ඔක්කොම පොත් ටික ගත්තොත් ඔය සමහර පොත් පොඩි උන් පව අරන් ගියා. පොඩි උන්ට අරන් දුන්නේ අම්මලා කියලා. මම කියන Faculty of Sex කියන්නේ අනිත් දෙක. අනිත් ඒවා තිබි ගොඩාක් ඔතන තියෙනවා නේ වගේ. එතන තියෙන ප්‍රශ්නේ තමයි මේවා ඇත්තම ඔය ළමයිගේ ඔලුවට දාන්න සුදුසුද කියන එක. ඒක 18 වෙනකන් ළමයි කියන්නේ ළමයි. ඒ ළමයාට ලිංගික අධ්‍යාපනය ලබා දෙනවා කියන එක. බට්ටර ඇමරිකාවේ මේ විදි ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඇමරිකාවේ මිනිස්සු එපා කියලා කියන්නේ ට්‍රම්ප් බලයටපත් වුණා පළවෙනිට කරපු දේ තමයි අර පොඩි ටික ගලවලා ඉස්සෙක් කරපු. ගාලා දාපු එක ඉන්නේ නුන් ටික අයින් කරා. දැන් පහුගිය මම පහුගිය සතියේ FBI ගේ ඩිරෙක්ටර් අයින් කරනවා මේ කෙනෙක්ව අර කොඩියක් මේසුළු තියන් හිටියා. කෑෂ් පටල්. ඔව්. ඒට එහෙම ඒවා තියෙනවා. කියන්නේ කෑෂ් පටල් කියන්නේ කියන්නේ මේ මිනිසුන්ටත් ඒක කියන්නේ අවුල්. පට්ට පොරම් මචං ඈ. රටක තියෙන සමාජයේ පතන සංස්කෘතිය පතනකට මොකකින් හරි වතිදී රට තියන් යන්න බෑ. ඇමරිකාවට උනේ ඒක ඕනට දෙන්න ගියා හරි. දැන් ගහලා පන්නනවා. දැන් වෙලා තියෙන්නේ ඇමරිකාවෙන් ගහලා පන්න කුණු කුණු වල ටික ලංකාවට එනවා කියන සැකේ මේකත් එක්ක එනවා. මම ඕකේ මචං තක්කාල දෙයක් එකතු කරන්නම්. ඔය ඇමරිකාවට ඇමරිකාවෙන් ගහලා පන්නන දේවල් ලංකාවට එනවා කියන කතන්දරේ. හරිද? උතන ලස්සන කැලලක් තියෙනවා ලංකාවේ මේ මෝඩ ගොබ්බයන්ට මේ දූපතේ ඉන්නේ උන්ට තේරිච්ච නැති. ඒ තමයි මචං මේ LGBTIQ වගේ දේවල් මේ ලෝකේ ප්‍රොමෝට් කරාට මචං මේවා අපි දැන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියන එක කිව්වයි කියලා අපි ඔය එක කඳුරකට ලේබල් කරන්න එපා. එහෙම ලේබල් කරත් අපිට අදාළත් නැහැ. මේවා ඇත්තටම අපිට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියලා කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේවා මේ ඇමරිකන් ආණ්ඩුවෙන් ප්‍රොමෝට් කරන USA එකෙන් සල්ලි දෙන්නේ. ඔව්. මේ සල්ලි දෙන්නේ ඇයි කියලා කිව්වොත් මේ ලෝකේ ප්‍රධාන මාෆියාස් මචං කිහිපයක් තියෙනවානේ. එකක් මචං බීජ මාෆියාව. ඒතර අපි හැමෝම දණ්ඩ දෙයක් තියෙනවා. තමන්ගේ බීජ ටික විකුණ ගන්න සහ තමන්ගේ පෝර ටික විකුණ ගන්න. මේ ලෝකේ දිලීර හදනවා කියන එක. ඒ දිලීර හදලා රටවල් වලට ඒව ඉන්ජෙක්ට් කරනවා කියන එක. එතකොට ආක්‍රමණශීලී ශාක විද්‍යාගාර ඇතුළේ නිර්මාණය කරලා ඒව රටවල් වලට මුදාහලා ඒ රටවල් වල තියෙන ස්වභාවික ජෛව විවිධත්වය විනාශ කළා. ඒ වෙනුවට තමන්ගේ ඌ භෝගකාරක සහ තමන්ගේ ඌ පෝර හඳුන්වා දීමේ ව්‍යාපෘතිය මේ ලෝකේ තියෙනවා කියන එක හැමෝම දන්න දෙයක් මචං. ඊට පස්සේ
අපි වෙපන්ස් ඉස්සර හැදුවේ යුද්ධ වලට. නමුත් දැන් යුද්ධ හදනවා වෙපන්ස් වලට. ඒක මාෆියාව. ඊට පස්සේ ස්ලේවරි. මේ ලෝකේ ස්ලේවරි වෙනවා වුන් තරම්, සෙක්ස් ට්‍රැෆිකින් වෙනවා වුන් තරම්. ඒකන අදාළ ප්‍රශ්න ටිකක් ඒගොල්ලොම හදලා ස්ලේවරි දෙනවා. ඒ වගේ එක මාෆියාවක් තමයි මෙඩිසින් කියන්නේ. ඖෂධ මාෆියාව. එතකොට උඹලා මීට අවුරුදු 5කට කලින් විශ්වාස කරා නම් COVID-19 man made කියලා. ඒක කන්ස්පිරසි එකක් කර කොහොම හරි දැන් සමාජය දන්නවනේ මේක මේ හේත් වේ විගුණ ගන්න හදපු එකක් කියලා සමාජ මතයක් තියෙනවා. අපි ඒක අමතක කරමුකෝ. අපි මේ COVID assumption එකක් විතර ගමුකෝ කවුරුවත් එක දන්නේ නැති හින්දා. නමුත් මේ ලෝකේ කොච්චර ලෙඩ හදලා තියෙනවද මෙඩිසින් විකුණ ගන්න. අන්න ඒ වගේ ඔය ඇව්වි මර්ක් එක හරි ඔය වගේ ලෝකයේ අති දැවැන්ත ඖෂධ සමාගම් තමන්ගේ ඖෂධ වැඩි වැඩියෙන් විකුණ ගන්න හදපු එක කල්චර් එකක ගොදුරක් වෙලා උඹලා මේ ඉන්නේ. එතකොට ඒකට ෆන් කරන ඇමරිකන් ඒ කාටෙල් එක ඇතුලේ ඉන්න ඒක මෙඩිසින් කාටෙල් එක ඇතුලේ ඉන්න දේශපාලඥයන් පිරිසක් බලයට ආවට පස්සේ ඒ කල්චර් එක ප්‍රොමෝට් කරනවා. ඕකේ අනිත් යල්ල තමයි මචං ඔය ලංකාවේ දේශපාලන වරණය වෙනස් වීම ගැන පොඩ්ඩක් අපි හිතලා බැලුවොත් මම උනන් 2000 ඉඳන් ගන්න. ලංකාව කියන්නේ හැම වෙලාවෙම ලෝකේ යන රැල්ල අනුගමනය කරන රටක්. හැබැයි හැම වෙලාවෙම අපි අවුරුදු 5ක් පිටිපස්සෙන් ගෙන්නේ. උදාහරණයක් විදිහට 2015 දී 2015 දී මචං යහපාලන ආණ්ඩුව බලයට එද්දී 2010 බැරක් ඔබාමාගේ ටීම් එකමයි ගන්නෙ මොකද good governance. හරිද? ඒ ටීම් එක මෙහි ඒ විදිහටම ප්ලාන් කරනවා. ඊට පස්සේ 2015 ට්‍රම්ප්ගේ අල්ට්‍රා නැෂනලිස්ට් අයිඩියාස් ටික. ඒක ඒ විදිහටම ප්ලාන් කරලා ඒ කැම්පේන් එක ඒ විදිහටම ගහලා ගෝඨා ජනාධිපති වෙනවා. ඊට පස්සේ COVID-19 වලින් ආපු ආර්ථික අර්බුද කතන්දර සේරමත් එක 2019 ට්‍රම්ප් එලවලා දාලා බයිඩන් එනවා. මොනවද ප්‍රොමෝට් කරන්නේ? වෝක් කල්චර් එක, LGBTIQ. ඒ බයිඩන් ආණ්ඩුව ගහපු ප්ලෑන් එක දැන් 2025 අරන් යනවා කවුද? මේ NPP ආණ්ඩුව. හරි ඒ ආවෙත් ඒ සරණ පාට ටික මේ එහා සමානව කියාගෙන මේ ලංකාවේ අර්ගලත් එක්ක ආපු කතන්දරයක් තිබ්බා. නමුත් කෝ ෆැක්ටර්ස් ටික එකයි. ඒ ඇමරිකන් තානාධිපතිතුම තමයි උදව් කරේ. ඒතකොට ලංකාවේ හැම වෙලාවෙම වදින්නේ ඊට අවුරුදු 5කට කලින් US එක සහ යුරෝපේ වදින පොලිටිකල් ප්ලෑන් එක ඊට පස්සේ මේ ඉලෙක්ෂන් එකේ වදිනවා. එතකොට ඒ ප්‍රොමෝට් වෙච්ච ප්‍රොමෝට් පිල්ලත් එක්ක මේ ගෝලීයව ආපු යම්කිසි රැල්ලක ගහගෙන යන ගමන් උඹලා මේ ඉන්නේ. ඒක තේරුම් ගන්න බැරුව මේ පිස්සෝ පිහාට්ටෝ ටිකක් වගේ මේ පිස්සුවක් පස්සේ එළවනවා ලංකාවේ සංස්කෘතිය සભ્યත්වය සහ මේ රටේ මුතුන් මුල වෙච්ච හරපද්ධතියන් ටික විනාශ කරගෙන. ඔකට මම තාක් ගාලා මචං ඒකක් ඇඩ් කරන්න මචං ඔයාලට එන්න කලින් මේ බුක් ෆෙයාර් එක. හරි. මචං මම මේ ලෝකේ වැඩිපුරම ඉන්න ආස කරන ඉවෙන්ට් එක තමයි බුක් ෆෙයාර් එක. ඒක හැමෝම දන්නවා. මගේ ගෙදර ආව මිනිස්සු දන්නවා මගේ ගෙදර පොත් කබඩ් විතරක් කීයක් තියෙනවද කියලා. හරි. එතකොට මචං මම මේ ලෝකේ ඉන්න කැමති ඉවෙන්ට් එක මම ඉවෙන්ට් ඕගනයිස් කරනවා. නමුත් ඒ ඉවෙන්ට් එකට තරම් මම ඉන්න ආස බුක් ෆෙයාර් එකේ. මම සාමාන්‍යයෙන් දවස් 10ක් බුක් ෆෙයාර් යනවා. දැන් මම ඊයේ ගියා දැන් ආයෙ හිටත් යනවා. හරි. එතකොට මචං මේ පාර නම් අම්මපා හිරිගෙත උනා මචං මට. ඒ හේතුව තමයි ඉස්සර පොතක් කියලා කියන්නේ මචං ඒ පොත යුනිවර්සිටි රිසර්ච් එකක් වගේ. උදාහරණයක් විදිහට අපි පැණිවල්ලු වගේ පොතක් ගන්නකො මචං. මහාචාර්ය ගංගනා දිසානායක අපි ගිය සති කතා කරා. ඒ මිනිස්සයා මචං ඒ ලියපු ෂෝට් ලිපි ටික ලංකාදීපේ මචං මිනිස්සුන්ට කොච්චර ගන්න දෙයක් තියෙනවද? මචං මේ මිනිස්සයාගේ ලිපියක් කියනත් මට තේරෙන්නේ මචං හියුමැනිටිස් ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රොෆෙසර් කෙනෙක් ලියපු රිසර්ච් එකක්. හරබර රිසර්ච් එකක්. හරි. ඊට පස්සේ අපි ගත්තොත් ෆෙඩරික් පෝසයිත්ගේ පරිවර්තනයක්. මචං ලෝකේ ගෝලී යුද හිස්ටරියේ වෝ මැෂින් එක කොහොමද වැඩ කරේ කියලා රිසර්ච් එකක් කරලා කරපු ඒහා සම්බන්ධ පොතක්. අපි ලංකාවෙත් ඒ වගේ උදාහරණ ගමු. මංජුල සේනාරත්න කියන කතෝරයා ගමු. මචං මංජුල සේනාරත්න ලෝකේ තියෙන එක එක ඉන්සිඩන්ට්ස් අරගෙන ඩයනාගේ මරණය අරගෙන ඊට පස්සේ ප්‍රංශ මිනිමරුමක් අරගෙන ඒක ඉන්වෙස්ටිගේට් කරලා ඒක රිසර්ච් කරලා මචං තමන්ගේ කියලා එකක් එක ලස්සන ස්ටෝරියක් එළියට දානවා. මචං මේ පොත් එළියට එන්නේ අන්න ඒ වගේ සංස්කෘතික හුරුවක් එක්ක. අන්න ඒ වගේ ලොකු රිසර්ච් එකක් එක්ක. නමුත් මචං මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? වට්පෑඩ් එකේ වල් කතා ලියලා ඉඳපු සෙට් එකක්. හරි. මේ ඇවිල්ලා කන්ස්පිරසිස් හදාගෙන පොතක් විකුණනවා. මේ පරපුරට තමන්ගේ තියෙන අසහනකාරී අදහස් ටික පොම්බ කරගෙන. එතකොට අපි කල්ප කාලාන්තරයක් තිස්සේ ළමයින්ට පොත් කියවන්නේ කියලා කිව්වා. හරි? පොත් කියවන්නේ කියලා. නමුත් දැන් තියෙන විදිහට නම් මචං මට හිතුනේ ඔය පොත් කියනට වඩා උඹලා ෆෝන් එක ඔබම TikTok බලමින් හිටහල්ලා මේ පොත් කියවන්න එපා. ඔව්. TikTok එකෙන් මේ මම කියන්නේ මේ පොත් කියනට වඩා මචං ඒක හොඳයි. තව ඒ උන් කෙලින්ම කියනවා.
මේ මෙතන වෙලා තියෙන්නේ මේ අය ගන්න ඇත්තටම අනවශ්‍ය විදිහට යනවා. ඒක තමයි කිව්වේ. දැන් ඔය මේ ඔතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔය අනවශ්‍ය විදිහට මේ ප්‍රොමෝට් කර කර මොකක්ද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කියන මේ දැන් ඕකත් එක දැන් ඊළඟට වෙන්නේ තමයි දැන් බෙස්ට් සෙලින් වෙන්නේ මේවා කියලා හතරට ප්‍රොමෝට් කරනවනේ. හැම එකම ඒක ලියන්න ගන්නවා. ඔය හැම එකම ඔය ලියන්න ගන්නවා. ඒක ඔය ලියන එක අමාරුත් නෑ. මේ ඔක එකම අවුලේ AI වෙන් ලියා ගන්න බැරි. ඒක නැත්තම් මේ ඕන එකකට ලියන්න පුළුවන්. මේ පරණ මේ තියෙන මේ සයිට් එකක් ගන්න පුළුවන් නම් ටෙලිග්‍රෑම් සයිට් එකකින් ගන්න චුට්ටක් ඔබට මේ සාහිත්‍ය කැරි ටිකක් දාලා මේ ටෙලිග්‍රෑම් තියෙනවා තරම් ඕන නිකන් සර්ච් කරාම එනවා බඩු. ඔය පරණ ටිකක් කරාම හොඳ සාහිත්‍ය නම් ටිකක් දාලා ඕක අදලා ගත්තා නම් මේ මේවා කරන්න පුළුවන්. පුළුවන්. ඒකයි මම කිව්වේ කට්ටියව දන්නවනේ සයිට් උන් තරම්. ඔබක් ගත්තට පස්සේ අවුලක්ම නැහැ. අවුලක් නැහැ. ඔන්න මේ ඔය මොකක් හරි සම්මානයක් ගන්න පුළුවන් මේ බෙස්ට් සෙලින් පොතක් කියලා. ඔය තියෙන අසහනේ හැටියට මේ අවුල තියෙන්නේ මේ දැන් ඔතන ඊළඟ ප්‍රශ්නේ තමයි ඇත්තම ලංකාවේ මේ පොත්වලට එහෙම නැද්ද කියලා මොකක්ද මේ නීති පද්ධතිය. නියාමනය. හර මේ කද කියන මේ කියන්නේ නීතියක් කියන්නේ මේ නියාමනයක්. ලියන මනුස්සයගේ අයිතිය තරහ තහනම් කරනවා කියන එක නෙවෙයි. මෙතන මේ මොකක් හරි හරයාත්මකව. ඒ කියන්නේ මේගොල්ලෝම ඇකීමකට ලක් කරන නිසි වශයෙන්. ඒ කියන්නේ මොකද දැන් ඔය වගේ පොතක් ගත්තොත් සාමාන්‍යයෙන් ඔය මගුලක් හරියන්නේ නැහැ අවුරුදු 18න් පල්ලෙහා ළමෙක්ට. එහෙනම් ඕවා වෙනම තියෙන්න ඕනේ සහ ඒවා දෙනවා නම් ඒක මේ කොහොමත් අතනින් ගන්න බෑ. පොඩි ගෙට යන්න බැරි වෙන්න වෙනම තියෙනවා. එහෙම හරයාත්මක මොකක්වත් තියෙන ප්‍රශ්නේ තියෙනවා. මොකද මේ මම කලින් කියන් ආපු කතාව එකයි මේක ළමයා කියන්නේ ළමයා. ළමයට ලිංගික අධ්‍යාපනය දෙනවා කියන එකක් මේ වගේ එක එක මගුල් වලට දානවා කියන එක තව දෙයක්. තව දෙයක්. මේ වගේ ප්‍රොමෝට් එක වෙන්නේ දැන් හිතන්නකෝ ඔක අවුරුදු සාමාන්‍යයෙන් 10 11 ඉන්න ළමයෙක්ගේ ඔළුවට දැම්මොත් සාමාන්‍යයෙන් ළමයෙක් මැචුර් වෙලා යද්දි ඔය මගුල් ඔළුවේ පැලවෙන්න පුළුවන්. එතකොට වෙන්නේ අපි කොතෙන්ටද යන්නේ කියන ප්‍රශ්නේ ඉන්නේ. මේවා ඊළඟට ඇමරිකාව වගේ රටෙන් 10% විතර ඔය යක්කු ටික වුණා. ඔය මිනිස්සු වුණා. මොන ප්‍රශ්නයක් වෙද? එතනින් කී දෙනෙක් ඉඳීද හරි විදිහට. ඒ කියන්නේ ඇත්ත මිනිස්සු. මොකද ඔතන වැඩි හරියක් වෙන්නේ ඊළඟට මේකෙන් එන මේ ප්‍රතිලාභ ටික බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් එක එක තැන්වල ඉන්ෆ්ලුවන්ස් වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා. දැන් ඔක ඇමරිකාව ගත්තොත් ඇමරිකාවේ ලොකු ප්‍රශ්නයක් තිබ්බා ළමයින්ගේ ජෙන්ඩර් මාරු කරනවා කියලා. ඔගේ වීඩියෝස් එහෙම තියෙන ඕන තරම් කට්ටිය බලන TikTok ඒ වගේ සමහර අය මචං ඊලන්ගේ දරුවා මතකද? ඇයි මේක කරගත්තේ කියලා. මේ ඊලන් මස්ක්ගේ දරුවා මතකද? ඔව් ඊලන් මස්ක්ගේ ඔය ගැඩලුවත් ඒ වගේ. එතනක් තියෙන්නේ ආව ඉන්ෆ්ලුවන්ස් කරලා මේවා කරපු එක. ඇත්තටම උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට ඔගෙන ඔතෙන්ට ගිහිල්ලා තමන් පිරිමියෙක් නෙවෙයි තමන් ගැහණියක් නෙවෙයි කියන එක ඔළුවට දැම්මට පස්සේ අර මිනිස්සු අතනින් මාරුනහම ඊළඟට පස්සේ කාලෙක හිතෙනවා මෙතන මොකද්ද වුනේ කියලා ඔන්න ලොකු ප්‍රශ්නයක් කරනවා. ඔය සමාජ විදර්ශන. ඒ කියන්නේ ලංකාවේ දැන් ඕක ගැන හරිය නීති මොකුත් නැහැ. ඊළඟට දැන් ඕවා නීති එන්න සාමාන්‍යයෙන් ලංකාවේ ඔය යන විදිය අනුව අඩුම තරමේ අවුරුදු තව 5ක් 6ක්වත් යයි. මේ එතකොට ඔය නීති එද්දි යන්න ඕනේ පෙරහැර වෙලා ඉවරයි. දැන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා දැන් සෝෂල් මීඩියා වල මම ට්‍රම්ප් එද්දි මම මේ දන්නවා NPP එකේ මගේ යාළුවෝ දන්න ඉන්නේ සෙට් එක දන්නවා හැමෝම දන්නවා රටේ. මේ මම කියපු දෙයක් තමයි ට්‍රම්ප් මේ වෙලාවේ ඉන්න ලෝකෙට. ඒ කියන්නේ අපි දන්නවා ට්‍රම්ප් කියන්නේ එහෙම ට්‍රම්ප් දේශපාලනයක එනම අවුල් තමයි වෙලාවකට මිනිහා දැඩි ජාතිකවාදී. නමුත් එතන උනත් මම කිව්ව දේ තමයි මගේ අදහස වෙලා තිබ්බේ මේ මගුල් ටික වසංගතයක් වෙලා ඉවරයි ලෝකෙට. ලෝකෙ මෙහෙම යන්න බෑ. මේ දැන් ඕකෙන් බේරලා හිටියේ ටිකක් හරි ඔය චීනය වගේ රටවල් විතරයි දැඩි පාලනයක් තියෙන. එහෙම නැතු සමස්ත ලෝකෙම මේ විදිහෙන් නම් යන්නේ. මෙතන ඊයා යන්නේ මොකද හරියට කලාවක් බිහි වෙන්නේ නැහැ, සාහිත්‍යයක් එන්නේ නැහැ. මොකද කොහෙන් හරි මේ මොකක් හරි ෆිල්ම් එකක් එකට આવුත් මේ ඔබ්බනෝ. එහෙම ලෝකෙට යන්න බෑ. මචං ඔය චීනේ නියාමනය ගැන පොඩ්ඩක් මෙතන කියලා යන්. මේ චීනේ නියාමනය වගේ දේවල් ලෝකෙට අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක. හරි? චීනේ තමයි ලෝකෙ ලොකුම කම්පියුටර් ගේම්ස් ටික හදන්නේ. හරි ඒ කම්පියුටර් ගේම්ස් ටික ඇතුලේ ලොකු ඉකොනොමියක් තියෙනවා. ඒක ලංකාවට ස්පෝර්ට්ස් ඉකොනොමිය ඇතුළට ගන්න අපි ප්‍රතිපත්තිමය වශයෙන් අපි එකඟයි. සහ ප්‍රතිපත්තිමය වශයෙන් මේ දේවල් රජය විසින් මූලික කරගෙන යම් යම් ව්‍යාපෘතිවසේ කරනවා නම් අපි සතුටුයි. හරි. නමුත් මම ගේම කෙනෙක් නෙවෙයි. මට ඔය IGI කියන ගේම් එකේ නම්බර් 1 ගේම් එකවත් ගහන්න බෑ. ලෙවල් 1 එකවත් ගහන්න බෑ අදටත්. හරි. නමුත් මම ගේමින් ඇතුළේ තියෙන සර්කියුලර් ඉකොනොමි එකට මම කැමති කෙනෙක්. නමුත් චීනේ මචං මේක නියාමනය කරනවා. ඒ නියාමනය කරන්න හේතුව තමයි ඔය අපි ප්ලේ කරන ෆ්‍රී ෆයර් හරි කොඩ් එක හරි මොනවා හරි අපි ළමයි ප්ලේ කරන පිස්සු වගේ ගහන ගේම්ස් චීනේ ළමයින්ට දෙන්නේ නැහැ. නමුත් චීනු තමයි ඒවා හදලා තියෙන්නේ. ඒ වෙනුවට උන් දීලා තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ ඒ ළමයින්ට මයින්ඩ් ගේම්ස් සුඩෝකු වගේ ගේම්ස්. හරි. අපිට පේනවා ලින් ඩිරන් වගේ ප්ලේයර් කෙනෙක් වර්ල්ඩ් චෙස් චැම්පියන්ෂිප් එකට ඇවිල්ලා ඒ මචං මේ මූව්ස් ගන්න බෑ. මං හිතන්නේ ලංකාවේ චෙස් ප්ලේයර් කෙනෙක්ට ඩින්ලිරන්ගේ ඕපන් එකක් ඒ ඩින්ලිරන්ගේ පළවෙනි චෙස් මූව්ස් 5 6වත් ඒක
ඒ ලෙවල් එකෙන් ගන්න පුළුවන් කියලා. ඒ අර ඒ කැපැසිටියට මිනිස්සුන්ව දියුණු කරලා තියෙන දියුණුවිල්ල. රුසියාව තමන්ගේ රට ඒ විදිහට දියුණු කරගත්තු යම්කිසි නියාමනයකට යටත් කරලා මේ හැම දෙම නියාමනයකට යටත් කරලා හදපු හැදිල්ල අපිට අතරත් පේනවා. මේ පූටින් එක යුද්ධයට යද්දී නේටෝව හිතුවේ මාස 6න් රුසියානු ආර්ථිකය වැටේ කියලා. වැටුන්නේ නැහැ. ඒකට හේතුව මිනිස්සු නැෂනලිස්ලා විදියට තමන්ගේ රට වෙනුවෙන් වැඩ කරනවා වගේ මිනිස්සුන්ගේ බ්‍රේන් කැපැසිටි එකක් තියෙනවා. ඔය ලංකාවේ මේ ගේන්න යන නීති ටිකේ හින්දා වෙන එක හානියක් කියන්නද? සෝවියට් රුසියාවේ උදාහරණයක් ගන්නම්. මේකට මේ ජාමර සුමනපාල අයියා එහෙම දැක්කොත් මේකට මේ යා මේකත් එක එකඟ වෙනවා. එතකොට මේ රුසියාවේ සෝවියට් සංගමය වැටිච්ච වෙලාවේ මේ රුසියාවේ සෝවියට් සංගමයෙන් ගත්ත තීරණය ගණිකා වෘත්තිය නීතිගත කළා. හරි යම් තත්දුරකට ඒක නීතිගත කරනවා මත නමුත් ගණිකා වෘත්තියට ඉඩ දෙන්න. හරිද? මචං අදටත් සෝවියට් රුසියාවට එක කැන්සර් එකක් වගේ බලපානවා. අද සෝවියට් රුසියාව කියන්නේ ශක්තිමත් ආර්ථිකයක්. මම කියන්නේ චීනය ඇමරිකාව තරම් කියලා. නමුත් යුද්ධයක් වුණා තව අවුරුදු දෙකක් තුනක් අල්ලන් එන්න පුළුවන් ආර්ථිකයක් ෂේප් එකේ ස්ටේබල් කරගෙන. නමුත් අදටත් රුසියාවේ අර තිබ්බ හර පද්ධතීන් අර තිබ්බ ඔතොඩොක්ස් පල්ලියෙන් ආපු ඒ මූලයට යම්කිසි පහරක් වැදුනා එදා අර සෝවියට් සංගමයේ බිඳ වැටීමත් එක්ක ආපු ආර්ථික අර්බුදයේ ඔස්සේ මේ සෙක්ස් ස්ලේවරි කියන එක මේක ලීගලයිස් කරාම අදටත් ඒක රුසියාවේ සමාජයට ටිකක් දැනෙනවා මචං. ඒක පූටින්ගේ සමහර කතා වලින් පේනවා. ඒ තීරණය ගැන පූටින් අද ඒ කියන්නේ පූටින් ගත්ත තීරණය නෙමෙයි. ඒ තීරණය වැරදි කියන මතේ පූටින් ඉන්නවා කියන එක. ඔව් එතන මේ රුසියාව එහෙම හරි ඉතුරු වෙන්න හේතුනේ රුසියාවේ මේ දැන් ඔය මොන සමාජවාදී තිබ්බත් ඒක ආගමික මාර්ගය ශක්තිමත් රාජ්‍යයක්. ඔව් සාමාන්‍යයෙන් ඔය චාමරායම කිව්ව දෙයක් චාමරායර මම හිතන්නේ අර අනිත් අය නම් මතක නැහැ. මේ දමිත් කේතකයි. දමිත් කේතකට කවුරු දෙන කෙනෙක් කිව්වේ ඒගොල්ලන්ගේ පොඩ්කාස්ට් එකේදී ඒ රුසියාව බිඳවැල්ලා මේ කියන්නේ පොඩි කාලෙකින් ඒගොල්ලෝ සංගණනයක් කරලා තිනවා. මේ අපි කියන සෝවියට් රුසියාව. ඒකෙදී ඊට පස්සේ මේ වෙද්දී ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානිලා තිනවා මේ සමස්ත ජනගහනයේ 83%. ලොකු ගාණක්. කියන්නේ එහෙම නැතුව ඉඳලා තින්න ඒතර රුසියාව කියන තව රටවල් බර ගාණක් තියෙනවා. ඕකස්සේ ආගම් ගොඩක් තියෙනවා. කියන්නේ බෞද්ධ ආගමක් තියෙනවා. ඔව් හැම එකකින් තියෙනවා. කතෝලික තියෙනවා. මං හිතන්නේ මුස්ලිමුත් ඉන්නවා. මේ රාජස්ථාන වල ගොඩක් ඉන්නවා. අන්න ඒ වගේ. එතකොට ඒ ඔක්කොමත් එක්ක 83%ක් ඉන්නවා ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානි. ඔතොඩොක්ස් හරි ඒගොල්ලෝ ගත්තොත් ඒගොල්ලෝ ආගමිකව සෑහෙන ඒගොල්ලන්ගේ මේකක් තියෙනවා. මොක තමයි රට වැටෙන්නේ නැතුව ඉතුරු වෙන්න හේතුව. ඕක ගත්තොත් මේ අපිට තියෙන ප්‍රශ්නේ දැන් ඔතන තමයි. ඇයි මේ මගුල් ප්‍රොමෝට් කරන්නේ කියන්නේ මොකද මේ මගුල් කියන්නේ ප්‍රොමෝට් කරනවා නම් යම් මට්ටමක නීති දානවා සංජය විඩකලයි පෝස්ට් එකක් දාලා තිබ්බ ලංකාවේ සෝෂල් මීඩියා ළමයින්ට යම් මට්ටමකට සීමා කරන්න ඕනේ. මම සෑහෙන එකද. මොකද මේ ළඟදී රටක මොකක් හරි කරානේ. ඒ මොකක් රටක වැඩේ කරා මේ ළඟදී. ඕස්ට්‍රේලියා නේ. ඒක හරි ඉතින්. කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මේ අනිවාර්ය කියන්නේ මේ කරනවා කියන්නේ අර මිනිස්සුන්ගේ නිදහස නැති කරනවා කියන අදහස නෙවෙයි මෙතන කියන්නේ. කියන්නේ යම්කිසි රෙස්ට්‍රික්ෂන් තිබිය යුතුයි. ඒකට වඩා මේ මයින්ඩ් ඔය මවුල් ගියාම ඒ කියන්නේ වෝකින් වෙන්න පුළුවන් ඊට පස්සේ අපිට හම්බ වෙනෝනේ එක එක මවුල් අපි LGBT වෝවට ගියාම ඇත්තටම අන්තිමට එන අවුට්පුට් එක හරියන්නේ නැත්තම් අපි කියන්නේ අවුරුදු 13 නිදහස් අධ්‍යාපනයේ දීලා ඊට පස්සේ තව කැම්පස් එකට ගියොත් තව අවුරුදු 4ක් නිදා දීලා අවුරුදු 4ක් එහෙම නැත්නම් 5ක් ඊට පස්සේ එතනින් ගියා ෆස්ට් ක්ලාස් එකකුත් මාක් දැම්මොත් PhD එකට සම්පූර්ණ මේකක් වගේ දීලා ඔය වගේ වුණොත් එහෙම දීලා අන්තිමට විද්‍යාර්ථයා අර අපිට ඕනේ විදිය නැත්තම් රටේ ජාතිකත්වය ගැන ගාණක් නැත්තම් එතනින් එහාට මේ මිනිස්සු රට මොකුත් කරන්නේ නැහැ. කියන්නේ රටට ඕනේ අවුට්පුට් එක ගන්නවා මිනිස්සුන්ට අනිවාර්යෙන් ජාතිකත්වය තිබිය යුතුයි. කියන්නේ ඔක මොනවා නැති වුණත් ඒ මිනිස්සුන්ට ශ්‍රී ලංකාව ගැන හැඟීමක් තිබිය යුතුයි. එහෙම හැඟීමක් නැතුව රටක් ගෙනියන්න බෑ. කියන්නේ රටේ ජාතිකත්වය ඔක්කොම රකින්න ඕන නම් රටේ සංස්කෘතික විවිධත්වය රැකිය යුතුයි. සංස්කෘතික විවිධත්වය රකින්න බෑ. මේ මල මගුල් ප්‍රමෝට් වෙනවා නම් කිසිම නීතියක් පල්මේ නැතුව. ඒ කියන්නේ ඔහේ ප්‍රමෝට් කරනවා සහ ඒක ලංකාවේ ළමයින් ගෙල ගන්නවා. දැන් කියනකො දැන් අපේ ලෙවල් එකට ප්‍රමෝට් කරන්න අමාරුයි. මොකද අපි සාමාන්‍ය අවුරුදු 28ක් වෙනවා මටයි. 27ක් වෙනවා මට මම හිතන්නේ ලක්ෂ්මකටත් ඔය ගන්න 27 27 වෙනි දෙන්නේ 27 වෙද්දී දැන් අපිට අපි ජීවිතේ සැලකිතු කාලයක් කියන අවුරුදු 27ක් ඉඳලා තියෙනවා කියන්නේ ඔතනින් එහාට සාමාන්‍ය ලොකුවට ඉන්ෆ්ලුවන්ස් ගන්න බෑ අපේ ජෙනරේෂන් එක. මේක පොඩි ජෙනරේෂන් සෑහෙන ඉන්ෆ්ලුවන්ස් ගන්න පුළුවන් මොකද ඉන්න තරමක් ඉන්නේ සෝෂල් මීඩියා වල ක්ලාස් යන්නේ පාස් Zoom එකෙන්. එතකොට ඕවත් එක්ක මේ මිනිස්සු ඉන්ෆ්ලුවන්ස් වෙන එක සෑහෙන අවුල් තැනකට යන්න පුළුවන් සහ ඒක ලංකාවේ සමාජ ව්‍යසනයක් වෙන්න තියෙන්න වැඩි. මොකද ලංකාවේ දැන්ටත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ මම මේක කියන්නම් මේ මොකද්ද මේ අපේ ජනගහන වේගය උපත් වේගය අඩුයි. මේ විදිහට උපත් වේගය අඩු වෙන ගියොත් ඊළඟට වෙන්නේ තමයි රටේ
මොකද අලුතෙන් නෑ මිනිස්සු ඉපදෙන්නේ නෑ. ඉපදෙන වේගය අඩු වෙන්න රටේ ජනගහනය ඒක එහෙම බහුල. ඕක ජපානයේ වෙඩි වෙලා තියෙනවා. මේ එන්නේ කින්ද තේරුම් ගන්න ඕන දේ තමයි කියන්නේ ඕනම දෙයක් ඕනියට වඩා ඕනිම නෑ. ඒ කියන්නේ වෙස්ටර්න් කල්චර් එක නෙමෙයි ඇත්තටම ආසියාව තියෙන. ආසියාවට ආවෙනික් කල්චර් එකක්. ඒකේ විවිධත්වය සහ ගැඹුරත් වැඩි. කියන්නේ කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේ වෙස්ටර්න් මේ ඒෂියන් කල්චර් එක මේ මොකුත් නැති මිලෝ රහක් නැති කල්චර් එකක් කියලා මම පොඩ්ඩක් ඔයගලන්ට ආරාධනා කරනවා වේදය පොඩ්ඩක් කියවලා බලන්න. ඒ ඉන්දියාව දෙස බලනු. තේරෙනවා නම් ඉන්දියාව දෙස බලනු. ඉන්දියාවට hina වුණාට ඉන්දියාවේ තියෙන වේදය කියන්නේ ලෝකෙ මම හිතන්නේ ලෝකේ කල්චරල් පැත්ත සහ ඒ කියන්නේ මචං වේදික දැනුම් පද්ධතිය කියන්නේ පිස්සු අක්කා. ඔව් මම හිතන්නේ වේදේ ඉතින් ලෙවල් එකට අදටවත් විද්‍යාවට අසු කරන්න බැරි තැන් වේදික් මැතමැටික්ස් ඒක මරු මචං මම හොඳම ගණිතඥයෙක් හිටපු රටක් තමයි ඉන්දියාව කියන්නේ. ඔව් අදටත් එහෙමයි. ලංකාව ගත්තා ලංකාවේ දැන් ඔය යෝධයල වගේ ගත්තොත් කොහොමද මේ කියන්නේ හැතැම්මකට අංකල් දෙකක තුනක බැස්මක් තියෙන ආනතිය ඒ කියන්නේ කොච්චරවද ගණිතය මේ ආසියාව තිබිලා තියෙනවද කියන ඕකේ ඉතාලම සරල දෙයක් මචං. සඳකට පහනක් වගේ කලා නිර්මාණයක් අද හදන්න පුළුවන් කැපැසිටියක් ඒ පරිකල්පන ඥානයක් තියෙන මිනිහෙක් මේ සමාජයේ මේ ජෙනරේෂන් එකේ ඉන්නවද නෑ මං හිතන්නේ අන්න ඒක තමයි මචං අපිට ලැබිච්ච ශික්ෂණය මචං ඒක තමයි අපිට මේ ආගමේ මේ රටේ තියෙන මේ මුදුන් මුල වලින් අපිට ලැබිච්ච දේ මචං පළු ගල් කුට්ටියකට පනපවලා ඒකේ ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන් වෙච්ච මේ මචං කිසිම හිතක් පපුවක් නැති කළු ගලක් මචං හරි ඒකේ ලස්සන බුද්ධ රූපයක් බලන්න පුළුවන් හරි සුන්දර මිනිස්සු මේ රටේ ඉන්දියා කළුගල් කුට්ටියක ලස්සන කාන්තාවක් අඹන්න පුළුවන් ඒ කාන්තාවගේ නාරි ලක්ෂණ ටික හරි ලස්සනට ඇඳලා ඒක එළියට දාන්න පුළුවන් මහා සියුම් නිර්මාණ ශිල්පීන් මේ රටේ ඉන්දියා මචං හරි ඒක තමයි උඹලා හිතනවා නම් මේ රටේ මේ සංස්කෘතිය සભ્યත්වය ආරක්ෂා කරලා අපිට ලැබෙන්නේ කියලා අන්න ඒ ශික්ෂණය තමයි අපිට ලැබෙන්නේ ඒ කලාව තමයි අපිට ලැබෙන්නේ මේ රටක් දියුණු වෙන්නේ මචං අපි කොහෙවත් තියෙන මගුලක් අරන් ඇවිල්ලා ඒ මගුල අපේ රටට ඔබා ගත්තයි කියලා නෙමෙයි අපි අපේ අනන්‍යතාවය ඔස්සේ නව්‍යත්වයක් අපි අපේ තියෙන අනන්‍යතාවය ඔස්සේ නව්‍යත්වයක් හොයාගෙන යන තැන මම ලස්සන දෙයක් කියන්නම් මට මේ මොකද මිලින්ද රාජපක්ෂ කිව්ව දෙයකින් මම මේ දැකපු දෙයක් මේ බයිකඳුරුවේ කෙනෙක් නමුත් ළම්සි දෙයක් දාන්න මිනිස්සෙක් මචං මිලින්ද රාජපක්ෂ ගිහිල්ලා තියෙනවා ISRO එකට ඉන්දියන් ස්පේස් රිසර්ච් ඕගනයිසේෂන් එකට ඒ කියන්නේ ඉන්දියාව NASA එකට හරිද NASA එකට ගියා මචං එයා පිළිගන්න ගෑල් ළමෙක් කෙනනවලු මේ මොට්ටු තියාගෙන අර එහෙම එන මිනිස්සු මේ හිතලා තියෙන කවුරු හරි මේ වැඩ කරන පිළිගැනීමේ නිලධාරියෙක් කියලා මචං. ඊපස්සේ මචං මේ ISRO එකේ ඇතුළට ගියාම මචං මේ හඳට යන්න ප්ලෑන් කරන අග්නිපාව වගේ දැවැන්ත ව්‍යාපෘති කරන ඉන්දියාව මචං ඒ නියුක්ලියර් සයන්ටිස්ලා මචං ඒ ස්පේස් සයන්ටිස්ලා මචං තමන් අදහන දේව රූප ඉස්සරහින් තියාගෙන ලෝ ඉන්නේ. හරි? ඒතර ඉන්දියා මිලින්දයි ඇහුවලු ඇයි මේ ඕගොල්ලෝ මේ මාර මේ නාසයකටත් අභියෝග කරලා ලෙවල් එකට ප්‍රොජෙක්ට් කරනවා මොකටද මේ දෙයයන් ආංශ කෙනෙක් ඉස්සරහින් තියෙන තමන්ගේ අදහන જાතියක් තියන් ඉන්නේ මොකටද කියලා. ඒතොර මේ වර්ල්ඩ් ක්ලාස් භෞතික විද්‍යාඥයෝ මචං කිව්වලු මෙතන තමයි මගේ ආරම්භය. මෙතන තමයි මගේ ශික්ෂණය තියෙන්නේ. මගේ ඔළුව කොහේ හරි තැනක අතරමං වෙන වෙලාවකදී මම මේ රූපේ දිහා බලලා මම ආවෝ මගේ ඔළුව ફોකස් කරගන්නවා. මගේ වැඩේට ફોකස් කරගන්නවා. මට මේ පිළිමේ මතක් කරනවා මගේ රටේ මූලය මොකක්ද කියලා. මේ පිළිමේ මට මතක් කරනවා අපි මොකක් වෙනුවෙන්ද කැප වෙන්න ඕනේ කියලා. ඒ පිළිමේට හැපැත්තෙන් තියෙන ඉන්දියන් කොටිය ආසේ ලෙලදෙනවා බලලා මම දකිනවා හීනයක් ඉන්දියාව වෙනුවෙන්. අන්න ඒක තමයි අපිට අවශ්‍ය. අපේ සංස්කෘතිය ඇතුලේ අපි නවගත්තක් හොයාගන්නේ කොහොමද? අපි කොහොමද මේක පිච් කරන්නේ කියන එක ලෝකයේ ඇතුලේ. මචං මම පොඩි දෙයක් කරනවා නම් මේ ඔය LGBT සෙට් එකට ඇඬෙන එකක් හරිද? මේ කියන්නේ බොරුද කියලා රිපෝට්ස් අරන් බලන්න World Health Organization එකෙන් ඊට පස්සේ සියලුම ආකාරයේ මෙඩිකල් රිසර්ච් ඕගනයිසේෂන්ස් වලින් කරපුවා. හරි? STC වලින් sexually transmitted diseases වලින් يعني ලිංගික සමාජ රෝග වලින් මචං 2018 න් පස්සේ කරපු හරි රිසර්ච් එකෙන් කියන්නේ මචං HIV ඩයග්නෝස් කරන HIV AIDS ඩයග්නෝස් වෙලා තියෙන පේෂන්ට් ලගෙන් 169ක් මොනවාද same sex හරි ඊට පස්සේ සිපිලිස් කියන්නේ තාම දරුණු සමාජ රෝගයක් සිපිලිස් වලින් 75ක් gay and bisexual හරි gonorrhea 154ක් හරි ඊට පස්සේ transgender individuals මේ research එකේ අන්තිම කෑල්ල transgender women especially those of color have been found to have high rates of HIV and other STIs
one study found that transgender women were at 49 times greater odds of HIV infection compared to all adults. මේකද ප්‍රොමෝට් කරන්නේ. ගෑනුන්ට පිරිපෙන්න කියලා උඹලා ප්‍රොමෝට් කරන්නේ මේකද? ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් වීමේදී තමන්ට සෙක්ෂුවලි ට්‍රාන්ස්මිට් වෙන ඩිසීස් එකක් සෑදීමේ සම්භාවිතාව සාමාන්‍ය මිනිස්සෙකුගේ සම්භාවිතාව වඩා 49 ගුණයකින් 149කින් නෙමෙයි 49 ගුණයකින් 49 ගුණය. හරි 100 වැඩි කට 4900. 4900 හරි මචං මේකද මේ ප්‍රොමෝට් කරන්නේ මරු ෂෝක් හරි එතන තමයි ප්‍රශ්නේ. ඔයා හරි ලස්සන දෙයක් කිව්ව මචං කලින් මේකේදී මේ ආණ්ඩුව ඇයි මේක ප්‍රොමෝට් කරන්නේ කියලා හරි අපි දැක්කා මේ LGBTIQ ගමනාන්තයක් විදියට ෆ්‍රෙන්ඩ්ලි ගමනාන්තයක් විදියට මේක නම් කරන්න යනවා නේ ටිල්වින්ට හැබැයි දැන් සෙන්ස් එකක් තියෙනවාද මන්ද ටිල්වින් කියලා තිබ්බා මේ ටිල්වින්ට ඉතින් ජීනත් එක්ක ඉන්නේ මචං මම ටිල්වින්ට එතනදී එකගයි ටිල්වින්ට මන් ටිකක් කවුල් කියලා මිනිහා ගෙලින්ම කියලා තිබ්බා මේ දැන් නැහැ කියලා නෑ හරි මේක නෑ එහෙම කරන්නේ නෑ කියලා ඊට පස්සේ දවසෙන් බිමා ගිහිල්ලා කියලා තිබ්බා මේ විජිත හේරත් කිව්වා මේකක් නෑ එහෙම එකක් දැන් නැහැ කියලා මේක වැරදි මචං මං කියන්නේ මචං දැන් මේගොල්ලෝ මේ කියන්නේ මේ LGBTIQ මේ වුණාම මේ ලංකාවේ ටූරිසම් වැඩි වෙනවා කියලානේ හරිද දාර බොරුවක්නේ දාර බොරුව මචං එහෙනම් අපි මේ ලංකාවේ දැන් ඩ්‍රග්ස් ඇන්ඩ් ටූරිසම් කියන්නේ මචං අපි මේක හංගලා ගැහුවට ඩ්‍රග්ස් ඇන්ඩ් ටූරිසම් කියන්නේ මේක එකට යන එකක් එකට යන එකක්නේ හරි එකට යන එකක් මේක ගෝවා ගත්තත් ලංකාව ගත්තත් ලංකාව දකුණු ගත්තත් ඉතින් අපි එහෙනම් මේ ටූරිසම් වැඩනවා කියලා ප්‍රොමෝට් කරමු ඩ්‍රග්ස් අපි ක්‍රිස්ටල් මෙත් ප්‍රොමෝට් කරමු අපි ක්‍රිස්ටල් මෙත් ෆ්‍රී මේ ඕන් තරම් මෙහෙ තියෙනවා එන්න කියලා ලංකාවේ අනන්‍යතාවය තියෙන්නේ මේ ඔය මේ LGBTQ එක නෙවෙයි ලංකාවේ අනන්‍යතාවය තියෙන්නේ මේකේ තියෙන සංස්කෘතික විවිධත්වය උඩ. ඒතකොට ලංකාවේ ටූරිසම් ප්‍රොමෝට් වෙන්න ඕනේ ඕක උඩ. කියන්නේ මචං ඕකටම අපි එදා කිව්ව එක මොතනට අදාළ වෙනවා මචං ඔයාගේ කිව්ව එකට. අපි එදා කිව්වා ලංකාවේ ටූරිසම් පොලිසියක් නැහැ කියලා. ඒ කියන්නේ අපිට නැහැ මචං පොලිසියක් අපි යන්නේ භූතානේ පාරේද. ඒ කියන්නේ low volume high marginද high volume low marginද ඔන්න ඕකවත් අපිට නෑ සංචාරක ඇමතුමා ඇවිල්ලා කියන්නකෝ LGBTQ ප්‍රොමෝට් කරන හදන මොඩියෝ ටික මොකක්ද අපේ ප්‍රතිපත්තිය කියලා අපිට ප්‍රතිපත්තියක් නෑ මචං දැන් උදාහරණයක් විදියට ඔය Instagram එකේ උන්තරම් බලන්නකෝ මචං මම සමහරවිට travel කරනවා එම destinations වල යන ටිකක් ලෝකෙන හොයන කෙනෙක් නේ මචං කියන්නේ මොකද if you want love go to Paris if you want color go to Barcelona හරි if you want beer go to Czech if you want pride go to Berlin දැන් ලංකාවට මොකද්ද කියන්නේ if you want what come to Sri Lanka මොකද්ද කියන්නේ එහෙම එකක් නෑ මචං අපි කියන්නේ ස්ට්‍රැටජි හදන්න දැන් මේ ගන්න ඕනම් මෙහෙම කිය ඔව් මචං if you want to feel beautiful multicultural environment if you come to Sri Lanka කියන තැනට යන්න පුළුවන් සුපිරි මචං මේ කරන්න පුළුවන් ඔව් මචං මේක පිච් කරන්න බැරි නම් මම උදාහරණයක් කියන ලංකාව මචං මේ කතෝලික ආගම ගත්තොත් ඒක හොඳටම කියන්නේ ව්‍යාප්තියක හැන ලස්සනට තියෙනවා හැමත් එක්කම මුස්ලිම් ආගම ගත්තොත් එතනත් ඒ හොඳ මේ එකදුවක් තියෙනවා හරියට හරි මචං තියෙනවා ඔය පැත්තෙනුත් තියෙනවා මේක මචං මේකේ ප්‍රශ්න ඇති කරන්න හැදුවට ඔය ජාතින් මාර එකතු කරන්න ලේසි ඔව් ඒකින්ද මේ කියන්නේ එකතුවක් තියෙනවා අදටත් ඒ කියන්නේ මේකේ මේ මොකවත් නැහැ බං මේ දැන් අනිත් ආසියානුකන්තිය වගේ මේ මොකද්ද අතිශය දරුණු අන්තවාදී ආගමික ගැටුම් නෑනේ මචං මේක හරි ලේසි මල්ටි කල්චරල් කියලා ප්‍රොමෝට් කරන්න අපි මචං ලංකාවේ එක දැන් මම ඉන්න මේ පළාත පොඩි උදාහරණයකට ගමුකෝ මචං අපි පොඩි උදාහරණයක් දකුණු පළාත විතරක් ගමුකෝ අපි අනිත් පළාත් අමතක කරන්නකෝ මචං දකුණු පළාතේ මිරිස්ස තියෙනවා මොකද බීච් සයිඩ් එක එතකොට මිරිස්ස කියන්නේ මචං අර පාටි ලොකුවට නැති නමුත් අර නේචර් එකත් එක පොඩි පාටි එක ආතල් එක ගන්න තියෙන තැන මචං වැලිගම ගියාම කෙලිම ගෝව තමයි වැලිගම කියන්නේ මචං පාටි ලොවක් හරි ඊට පස්සේ අපි එතනින් පොඩ්ඩක් හම්බන්තොට පැත්තට ගියාම වයිල්ඩ් සෆාරි හරි එතනින් මචං අපි පොඩ්ඩක් දෙනියාය පැත්තට ගියොත් මචං නුවරඑළිය එතනින් මචං අපි එහෙටින් යාට ගියොත් සිංහරාජේ ඇමසන් ආතල් එක මචං මේක ප්‍රොමෝට් කරන්න බැරි නම් මේක තේරුම් ගන්න බැරුව මේ LGBTIQ රෙද්දම් මේක ගේන්න හදනට මම කියන්නේ මේ ආණ්ඩුව යන්න අංගොඩට යන්න කිසි ප්‍රශ්නයක් නැහැ අපේ මේ බෙල්ලෙන් උඩ පොඩි අවුලක් තියෙනවා චෙක් කරලා අවුල කියන්නේ කියලා යන්න අංගොඩට කිසි ප්‍රශ්නයක් නැත්තක. ඒතකොට කියන්නේ අවුල මොකද්ද කියලා. ඒ කියන්නේ මෙහෙමයි හරිද?
මේ ආණ්ඩුව ඒ මගුල් ගව ගන්න නැතුව ප්‍රොමෝට් කරනවා නම් ටූරිසම් ඕන තරම් මිනිස්සු සපෝට් එක දෙනවා. ක්‍රම විපක්ෂය තියෙනවා. උනත් සපෝට් එක දෙනවා. බැරි නම් මම සපෝට් කියන්නේ කරනවා. මොකද අපි මේ එකක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඕක තේරෙන්නේ නැත්නම් හරින ප්‍රනන්දුගෙන් ඕනනම් අහන්න. මොකද හරින් මේ තමන්ගේ මට්ටමේ මහා දේවල් කරන්න පුළුවන් මිනිස්සෙක් නෙමෙයි ඒ පැත්තේ. නමුත් බැලලා තියෙන ටූරිසම් ගොඩ ගන්න මේ මිනිහා යම්සි දෙයක් කරා. තමන් කොල්ලෙක් විදිහට තමන්ගේ මට්ටමේ. ඕනනම් මොනවද මචං කරේ කියලා අහගන්න. යාළුවට කතා බහ කරනවා අහගන්න. ඔව් කියන හරින් දේ. හරින්ගේ මෙහෙමයි හරින් අර බැටලා තිබ්බෙක් ගෙඩ ගත්තානේ. ඔව්. කියන්නේ මෙහෙමයි. ඔක ඒ එයාගේ කොහොමද මට්ටමෙන් කරා මචං. එයාගේ ලංකාවේ ඔයා කැපැසිටින් කරා. කියන අර හරි පොලිසියක් හදන්න පුළුවන් නම් ඔය ඇත්තමකොත් ඔය ලබ්බාල් ප්‍රොමෝට් කරන්න ඕනේ නැහැ. ඕනේ හ්ම්. නැහැ නෙවෙයි කරන්න හොඳ නැහැ. අවශ්‍ය නැහැ. මොකද ලංකාවේ කොයි හරි මොහොතක ඔය සංස්කෘතික විවිධත්වය සහ ගරුකිරීම බිඳ වැන්නොත් ඔතනින් එහා ශ්‍රී ලංකාව කියලා රාජ්‍යයක් නැහැ. නැහැ. ඕක තේරෙන්නේ නැත්නම් මේ ගිහිල්ලා බලන්න ඔය යුරෝපේ අද මොකක්ද වෙලා තින්නේ කියලා බලන්න. ආයේ යුරෝපේ කිල්ලන්නේ. මහා මේක මේ කියන්නම් මේ දැන් අර එකේ මාත් එක රණ්ඩුත් කරන මේ ඩියෝක් කියලා. හ්ම්. මේ මහා බ්‍රිතාන්‍යයේ අපි එක්සත් ජනපදයේ බිඳ වැටීම තියෙන ඔය රට නිර්ආගමික වීම තුල. හරියට කියන්නේ හරි. රටේ පදනම තිබ්බේ ආගම තුල. ආගමික හ්ම්. පදනම. මේක ඔව්. නැති වෙච්ච තැන වැටුණා. හ්ම්. දැන් අද බලන්න කොච්චර අවුල්ද කියලා. ඒ කියන්නේ මේ යුරෝපයට නායකත්වයක් නැහැ. මේ කලින් මේ හිරුණ බසින අධිරාජ්‍යවල තිබුණු රටවල් අද ට්‍රම්ප් එද්දි මේ එංගලන්තේ රජුරු නිකන් අර කකුල් දෙක ලෙව ගෑවෙ නැති විතරයි. ඒ පුළුවන් හරියටම හරි. නායකත්වයක් ගන්න. එච්චරට ඒ හ්ම්. අංග චලනයන්ගේ තිබ්බේ මේ අපේ රජාව. ඊළඟ ට්‍රම්ප් කරපු කතාව බලන්නකෝ. හ්ම්. ට්‍රම්ප් කරපු කතාව මොකක්ද කිව්වේ? තනිකර කිව්වේ යුරෝපයට උඹලා මේ මොකද්ද කරන්නේ නැගිටලා වරෙල්ලා කියලා. හ්ම්. දැන් සාමාන්‍ය වගේ කතාවකට යුරෝපයේ වෙනද විදිහට කරන්නේ ට්‍රම්ප්ට බයින එක. නමුත් ඒ කමෙන්ට් ට්‍රෙඩ් වල පොඩ්ඩක් බලන්න මේ X වල එහෙම සාමාන්‍ය X වල ඕනම මගුලක් දානවනේ. ඒ කමෙන්ට් ට්‍රෙඩ් වල මේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ යුරෝපයේ මිනිස්සු කියන්නේ මේ 100% හරි කියලා. හ්ම්. නැත්තම් මේ හ්ම්. අව කින් කියන මට්ටමට වෙලා තියෙන ට්‍රම්ප්. හ්ම්. ඒ වෙලා ඔව් ඔව්. තින්නේ ඕක තමයි. ඒ කියන්නේ රටක ඕනම රටක මේ පදනමක් තියෙන. මේ පදනමට නිකන් ගහන්න හදන්න එපා. එහෙම ගහලා ගෙනියන්න බෑ. එහෙම ගහලා ඒක ගෙනියන්න උනොත් අතකින් මචං යන්නේ. ගහනවාද ඒක මොකෙන් ගහනවාද ඔව්. ඒක ගහලා ඒක කොහෙටද ඒක යන්නේ ගහන්න කියන එක බෑ. ගහලා ඒක රටක් ගෙනියන්න බෑ. බෑ. ඒක ගහලා කොහෙටද යන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ නම් මං කියන යන තැනත් ඔය කට්ටියට ඔයාලා මේ LGBTIQ ඊට පස්සේ මේ දැන් ඔය පාසල් දරුවෝ පනතක් ගේන්න හදනවා මෙලෝ මලිලව්වක් හරියට හොයන්න බාන්න නැතුව ඕවෑන් මේ රට මේ වගේ මේ නිරාගමික තමන්ගේ මේ සුළුතරයක් දෙනා හිතන මේ බොරු හීනයක් වෙනුවෙන් අරගෙන යන්න ගිහිල්ලා වෙන දේ බලා ගන්න ඕනේ නම් මේ දවස්වල UK වල ටොමි රොබින්සන්ගේ මූවමන්ට් එක නයිජල් ෆරාජ්ගේ මූවමන්ට් එක ජර්මන් වල ඇලිස් වයිඩාල්ගේ මූවමන්ට් එක ප්‍රාන්ස් වල මරින් ලෙපෙන්ගේ මූවමන්ට් එක ඊට පස්සේ පෝර්චුගල් වල නැගිටලා තියෙන අල්ට්‍රා නැෂනලිස්ට් මූවමන්ට් පොඩ්ඩක් හොඳට බලා ගන්න ඔය යන්නේ ඔය වැඩේ කරගන්න ඔය ඒක යන්නේ ඒක කියන්නේ කරගන්න හැබැයි ඒක ලංකාවේ ඇදෙන්න ගත්තොත් ඇදෙන්නේ නෙක්ස්ට් ලෙවල් එකෙන් ඔය ගැන මෙහෙමයි හරි ලංකාවේ කොහොමත් මේ දක්ෂිනාංශික කියලා නෑනේ. ලංකාවේ ඔව් දකුණට යම් නියෝජනයක් තියෙන්නේ මේ සජබේ සහ UMP එක. කොළ හ්ම් කඳවුරක් තියෙනවා. කොළ කඳවුර සාමාන්‍යයෙන් සයිලන්ට්. ඕක ඔව් ඒ කියන්නේ ඒක තුල ඒක ජාතිකවාදයේ තියෙනවා. ඒ උනට ඒක එළියට එන්නේ. නමුත් ලංකාවේ ජාතිකවාදීන් කියන්නේ ඒ යන්න පුළුවන් එක්ස්ට්‍රීම් ලෙවල් එක හිතා ගන්න බෑ. ඔව් කියන්නේ ඒක පෙන්වලා තියෙනවා 83. 83 83 පෙන්වලා තියෙනවා කොහොම එක්ස්ට්‍රීම් ලෙවල් එකට මේ මිනිස්සු ඔව් යන්නේ ඔව් කියන එක. ඒකින්ද ඔය සහ මචං එක්ස්ට්‍රීම් ඕකේ එකට අර යන අනිත් ගමන් කෑල්ල තමයි අර ඕක මේ මේ කන්සර්වේටිව් හිතාගන්න ලෙෆ්ට් එකක් ඒ කියන්නේ මචං ඕකේ අනිත් කෑල්ල තමයි කන්සර්වේටිව් ලෙෆ්ට් එකක් එන තැනක කන්සර්වේටිව් රයිට් වින් එකක් එනවා හැබැයි මේ විදිහට මේ ලිබරල් ලෙෆ්ට් එකක් හැදෙන තැනක ඔය හොඳට බලන්න මේ ලෝක ඉතිහාසය ගැන කියවල හැමෝම ලිබරල් ලෙෆ්ට් එක එහෙම නැත්නම් තමන්ගේ මේ තියෙන වාම මේ ලිබරල් කියලා කියනවා. වාම ලිබරල් අදහස් මේ මල විකාර ටික ප්‍රොමෝට් කරන්න යන හැම තැනකම ඊට විරුද්ධව නැගී ඉඳලා තියෙන්නේ far right movement එක්ස්ට්‍රීම් එකක් far ultra right nationalist movement එකක් ඒක එන්නේ ළමයි ඒක එන්නේ මේ කොටුවට ඇවිල්ලා අනේ කරන්න ඕක එපා මේ කියාගෙන නෙමෙයි කොළඹ යට කරගෙන එන්නේ ඒක එනකොට ඕක මේ ඕක තේරෙන්නේ නැත්තම් මම කියන්නේ තව මාස කිහිපයක් යද්දී ඕක බලන්න පුළුවන් යුරෝපේ. UK ඕක වලින් බලන්න හොඳටම පුළුවන් වෙනවා. UK වලින් බලන්න හොඳටම පුළුවන් බලන්න පුළුවන්. ඔව් කියන්නේ මොකද මං සමහරට කියවනේ ඇමරිකාව ඊට කලින් බලන්න ඉඩක් තියෙනවා. බන් මම හිතන්නේ ඇමරිකාව එච්චර තමයි ඒ ඇති කියන්නේ කියලා. බන් මම ආයෙත් බලාපොරොත්තු අපි වෙන්නේ අර යුරෝපෙත් කලින් ඕක බලන්න පුළුවන්. ආයෙත් අපි අර කලින් කිව්ව කතාව මචං මේ අවුරුදු 5 වදින එක තමයි ලංකාවේ ඊළඟ අවුරුදු 5 වදින්නේ ඒ වෙන්නේ. හරි හ්ම්. මම අපි කලුත් කිව්වා 2010 යහපාලනය ආව ඔබාමා ලංකාවේ 2015 යහපාලනයෙන් ආණ්ඩුව පිහිටුවා 2015 ජාතිකවාදී උත්සාහ ආව ට්‍රම්ප් ලංකාවේ අවුරුදු 5කට පස්සේ 2019 ගෝඨාභය රාජපක්ෂ ඡන්දයක් දින්නා ඒ නැෂනලිස්ට් මූවමන්ට් එක පාවිච්චි කළා 2019 ට්‍රම්ප් ආවා ඉක්විටි අනම්මනම් සෝෂල් ජස්ටිස්
සීරෝ කරප්ෂන් ගාගෙන ඒක පාවිච්චි කරලා අනුර කුමාර ආවා. මේ පාර ට්‍රම්ප් අල්ටර්නැෂනලිස්ට් මූව්මන්ට් එකක් කරන් ගිහලා යුරෝපයේ පුරා අල්ටර්නැෂනලිස්ට් රැල්ලක් හදන් යනවා. ලීලා තියාගෙන 29 ආණ්ඩුව හදන්නේ අල්ටර්නැෂනලිස්ට්. මේ ඔව් අනිතෙත් ඒක ගියා. කියන්නේ ඒක දැනටත් පේන්න තියෙනවා. මොකද මේ ඔය ඇත්තම ගොත මගුල් ප්‍රමෝට් වෙන්න නැෂනලිස්ට්ලා නැගිටිනවා. එහෙම නැගිටිනවා. නවත්තන්න බෑ. හැමදාම එම නිද්‍රාශීලී වෙන්නේ නැහැ මචං. අනිත් එක ලංකාවේ ඉන්න නැෂනලිස්ට්ලා කියන්නේ මම හිතන්නේ ඒක අපිට සෙන්ට කියන්න බෑ. ඒක සෙන්ට දක්ෂිනාංශයක් නෙමෙයි. නෑ නෑ ලංකාවේ නෑ නෑ. ඉන්න ජාතික ඒ කියන්නේ කෙලිම BJP මොඩල් එකේ එන්නේ නැහැ. RSS එකත් එක්ක එන BJP මොඩල් RSS එක. එන්නේ. RSS එක අන්තවාදී වුණොත් කොහොමද කියන මොඩල් එක තමයි ලංකාවේ තියෙන්නේ. ලංකාවෙ එන්නේ. ඒ හරි? කියන්නේ ඇත්තටම යවුලක් තියෙනවා. ලංකාවේ ඇත්තටම RSS එක අපගේ එකක් නෑනේ. අපිට අවශ්‍යයි මචං. RSS එකවත් තිබ්බනම් ඒ වගේ සංවිධාන තියෙනවා නම් මේ ලංකාවේ නැෂනල් වයිඩ් ඔක යම් මට්ටමකට මේව කන්ට්‍රෝල් වෙනවා. මං ඔය ඉතාලම තරේ ලංකාවේ විශ්වාස කරන දෙයක් නැති ඒක. නැති එක. ඒ කියන්නේ RSS එක ඔස්සේ ඔය ඉන්දියාවේ RSS එක ගැන කට්ටිය දන්නේ නැත්නම් අපි චූටි දෙයක් කියලා නම් ඉන්දියාවේ RSS එක කියලා කියන්නේ මේ 27 වෙනිදාට අවුරුදු 100ක් ඉතාලම හෙමින් තමන්ගේ ගමන හිමින් හිමින් යන තැනක්. ඔක යන කියන්නේ මේ සංවිධානයක්. BJP එකේ දේශපාලන කාඩර් සංවිධානය එක. නෙමෙයි. නෙමෙයි. BJP එකේ කාඩර් එක කියලා BJP තමයි කියන්නේ. ඒගොල්ලෝ කාඩර්. ස්වයං සේවක රාෂ්ට්‍රීය ස්වයං සේවක සංඝ එක. ඒතකොට ඒගොල්ලෝ ස්වයං සේවකයෝ තමන් ඉස්කෝල තියෙනවා, විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ අර යම්කිසි ඒකනේ හින්දු සහ බෞද්ධ පදනමක් මත හැදිච්ච යම්කිසි ශික්ෂාකාමී මාර්ගයක ඉන්දියන් තරුණයෝ යවන එක තමයි RSS එකෙන් කරන්නේ. ඒ කියන්නේ මේ RSS එක ගත්තොත් මචං සෝරි RSS එකේ මේ බේසික් පදනම් වෙන්නේ සාමාන්‍යයෙන් ආගමික මේක. ආගම. ඔය කියන්නේ යෝග කරනවා ඔන්නෝම හ්ම්. සෙට් එකක් තියෙන කියන්නේ උදේට යෝග කරලා අර හින්දු ආගමිකත්වයේද කියන්නේ හින්දු හ්ම්. ආගමිකත්වයේ හැම මේක ඉන්දියාව තුල පතුරවලා ඒක තුල මේව කරන එක. ඒක හරි ලස්සන වැඩක් ඉතින් ඒක පැත්තකින් බැලුවම මොකද කියන්නේ ඔය ඉන්දියාව ගත්තොත් මං හිතන්නේ ඉන්දියාවේ පදනම ගැන කතා කරද්දී අපිට RSS එක ගැන නැතුව ඉන්දියාව කතා කරන්න බෑ. කතා කරන්න බෑ මචං. ඒ කියන්නේ ඒකෙන් වෙච්ච එක දෙයක් තමයි ඒ RSS එකේ වෙච්ච අනිත් දේ එකක්. ඉන්දියාවේ සරල සාමාන්‍ය තරුණයාට දේශපාලනය ඉගෙන ගන්න දේශපාලනයේ හින්දු ජාතිකත්වයත් එක්ක ඉගෙන ගන්න තෝතැන්නක් හැදුණා RSS එකේ. දෙවෙනි එක කොංග්‍රස් එක කියන්නේ ඉලයිට් පාටි එකක් නේ. ඒ කියන්නේ කොංග්‍රස් එක කියන්නේ ඉන්දියාවේ ඉලයිට් එක නේරුලා ඒගොල්ලොත් එක්ක. එතකොට ඒ ඉලයිට් එකට ගෑවෙන්නේ නැතුව හරි ඉන්දියා ඇලයන්ස් එක කොංග්‍රස් එකට යන්නේ නැතුව හින්දුත්ව ජාතිකවාදය ඔස්සේ දේශපාලනයට එන්න ඉන්න තරුණයෙක්ට තමන්ගේ සංස්කෘතිය සભ્યත්වය ඉගෙන ගනිමින් දේශපාලනට අවශ්‍ය ගෲමින් ටික වෙන්න RSS එක ඔස්සේ තැනක් ආවා. ඒක යම් තාක් දුරකට ඉන්දියාවේ මේ වෙලාවේ තියෙන එක ඩීප් ස්ටේට් එකක් කියන්න පුළුවන්. ඔය ඉන්දියාවේ ලොකුම ඩීප් ස්ටේට් එක සිවිල් සර්විස් එක අනික RSS එක. ඔව් ඒ කියන්නේ RSS එකයි ඒ කියන්නේ BJP එකේ තියෙන අනුසංගම් එක. හ්ම්. අනුසංගමයක් තමයි BJP කියන්නේ මේ RSS එකේ තියෙන. එතකොට මේ BJP පොඩි මෝඩි පවා පොඩ්ඩක් බයයි. කියන්නේ මෝඩිගේ තමයි RSS. මෝඩිගේ යුනිවර්සිටි එක ඒ RSS. දැන් මෙහෙම එකක් තියෙනවා. RSS එක කොයිලාවත් BJP කන්ට්‍රෝල් කරන්න යන්නේ නැහැ. අනිත් දේ ඔය RSS එකේ ලංකාවට එහෙම සංවිධානයක් හදනවා මාර්ගය කියන කරලා පුද්ගල වන්දනාව නැහැ. පුද්ගලයෙක් නැගිටින්න දෙන්නේ නැහැ. ඒක තුල තියෙන්නේ හර පද්ධතියක්. ඒ හර පද්ධතිය ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. දැන් අමිත් ෂාටත් තියෙන පොඩි චෝදනාවක් ඊළඟට මේ මෝඩිගෙන් පස්සේ මේ බැට් එක අතර ගන්න පොඩ්ඩක් තමගේ පුද්ගල අභිවර්ධනයක් කරනවා කියලා ඒකට RSS ප්‍රධානියා ටිකක් ගහනවා ඒකට. ඒ කියන්නේ මෙහෙමයි. RSS එක හැදෙන්නෙම මේවත් එක්ක. ඒ කියන්නේ ගත්තොත් මේක ටිකක් අර මේ ඉන්දියාව පැත්තට අපි කියමු නඩ කමන්නේ. මේ RSS එක හැදෙන්නෙම අර හින්දු ජාතිකත්වය මත පදනම් කරගෙන ඒක පුද්ගල වන්දනාවක් නෙවෙයි. දැන් ඒගොල්ලන්ගේ තියෙන අර මේ ව්‍යවස්ථාවක් කියන්නේ හර පද්ධතිය. පොලිස් ප්‍රේමයක්. ඒගොල්ලෝ බලන්නේ අර හින්දු ජාතිකත්වය. ඒක මේව කරක ගන්න එක. එතකොට ඒගොල්ලන්ට පුද්ගල වන්දනාවට ගියොත් ඕක කරන්න බෑ. ඒගොල්ලෝ BJP එකට කරන චෝදනාවත් ඕක තමයි. මොකද BJP එක පුද්ගල වන්දනාවට සහ පුද්ගල මේකට යනවා කියන්නේ BJP එක වැටෙනවා. ඒක නොකිය කියලා තිබ්බා. මේකට යන්න එපා කියන එක. කොහොමද මේ කන්ට්‍රෝල් එක ගන්න යන්නේ නැහැ. ඒගොල්ලන්ට BJP එක තිබ්බත් එකයි නැතත් එකයි RSS එක යන්නේ වෙනවා. කියන්නේ එහෙම එකක් තියෙන්නේ. ඉතින් ඔගේ අනිත් දේ තමයි මචං මේ මං කියන්නේ මේ ලංකාවේ මේ වෙලාවේ මේ ආණ්ඩුවේ ඉන්න වමු ලැජ්ජ වෙන්න ඕනේ. ඒ ලැජ්ජ වෙන්න හේතුවක් මං කියනනම් අපි විජේවීරට කිසිම විදිහකින් දේශපාලනිකව එකක නැහැ. හරි. නමුත් මම අහලා තියෙනවා කතාවක් මට මේ පාර ජේ.පී කාර්යෝ ගොඩාක් කියපු කතාවක් විජේවීර අල්ලද්දි විජේවීර තමන්ගේ වයිෆ්ට කිව්වලු ඒක මම හිතන්නේ උවිදුත් මම හිතන්නේ කියලා මගේ කන්ට ඇවිල්ලා තියෙනවා කිසිම වෙලාවක දරුවන්ගේ ආගම මාරු කරන්න එපා කියලා. හරි. එහෙම කිව්වලු බෞද්ධ ආගම මාරු කරන්න එපා. ඒක අපිට උවිදු විජේවීරගෙන් පේනවා. උවිදු විජේවීර කියන අල්ට්‍රා නැෂනලිස්ට් මූවමන්ට් එකක් ඒ අදහසක් තියෙන රුසියාව ඉගෙන ගත්තු සහ බෞද්ධ සංස්කෘතියත් එක්ක දේශපාලනය කරලා තමන්ගේ තාත්තගේ පාට වඩා ටිකක් වෙනස් පාර ගන්න උත්සාහ කරන තරුණෙක්. එතකොට ඔය ජේපීගේ පන්ති පාගය කොහොමද ගත්තේ? ජේපීගේ පන්ති පා ගත්තේ මේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ. හරි. ඊට පස්සේ ජේපීගේ ඔය මස් මාළු මේ අරක්කු බොන්නේ නැහැ. ඊට පස්සේ කාන්තාවන් මේ ආශ්‍රයේදී පරිස්සම් වෙනවා. මේ කොහෙන්ද ගත්තේ? පන්සිල් පද පහෙන් ගත්තේ. අනිත් දේ තමයි
මේ දැන් තියෙන මේ NPP වම මචං මේවා ඇයි ප්‍රමෝට් කරන LGBTQ 50ත් ඇයි ගේන්නේ මචං මේ මිනිස්සු අවුරුදු ගාණක් විපක්ෂයේ ඉන්න කාලේ ඔය NGOs වලින් සල්ලි අරගෙන උන්ගෙන් පෝෂණය වෙලා මුන්ගේ වත්කම් බැරකම් ගත්තම අපිට හොයන්න පුළුවන් උන්ගෙන් පෝෂණය වෙලා දැන් ඒ සල්ලි වලින් ප්‍රමෝට් කරලා කැම්පේන් කරලා ආණ්ඩුව අරගෙන දැන් උන්ගේ න්‍යාය පත්‍ර මේ රටේ ගහන්න ඕනේ මේ විජේ වීරගේ ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි මේ තියෙන්නේ හරි ඊට පස්සේ මේ කරන්න හදන්නේ මේ රටේ මූලයන් ටිකට ගහලා තමන්ගේ අර තමන් සල්ලිගත්තු NGO වල තියෙන මේ න්‍යායපත්‍ර මේ රටේ ඔප්පු කරන්නනේ මචං. මේ න්‍යායපත්‍ර මේ රටේ පැල කරන්නනේ මේ උත්සාහ කරන්නේ තමන්ට දුන්න දොළපිදේනි වලට. අනිත් දේ තමයි ඔය මේ ලංකාවේ අති බහුතරය මේ 65000ක් විතර මැරිච්ච ජනපති පෙරමුණේ 88 89 අරගලේ මචං. ඒ අති බහුතරයක් මිනිස්සු ආයුධ අතර ගත්තු එක හේතුවක් තමයි මේක ජාතික පෙරමුණේ කට්ටියට තහවුරු කරන්න පුළුවන්. ඔය ඉන්දියානු හමුදාව ලංකාවට විල බහැපු එක. ඒතකොට ඒකාවේ දේශප්‍රේමයත් එක්ක චේ ගුවේරා කියන්නේ ඕක මේ විප්ලවයේ ආදර්ශවත් චරිතය වෙන්නේ ඕක නැෂනලිස්ට් මූව්මන්ට් එකක්. නැෂනලිස්ට් මූවමන්ට් එකක් මචං. ඔය දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය කියලා කිව්වේ. හරි. ඒ කියන්නේ මේ ඔය ඕගොල්ලෝ චේ පත්තිනි ගුවේරා කියන්නේ මං හිතන්නේ නැෂනලිස්ට්. නැෂනලිස්ට් මචං. ඔය චේ ගුවේරා මචං චේ ගුවේරා විප්ලවීය චරිතයක් වෙන්නේ සමාජවාදයක් හින්දා නෙමෙයි. චේ ගුවේරා දේශප්‍රේමියෙක් හින්දා. හරි එතකොට ෆිදල් කැස්ට්‍රෝ අපි එකක නැහැ කැස්ට්‍රෝ කිව්වාට නමුත් කැස්ට්‍රෝ කිව්බාව ඇතුළේ දැන් සමාජවාදී බිඳ වැටුණා නමුත් කැස්ට්‍රෝ ආවේ මේ සමාජවාදයක් උස්සන්නේ නෙමෙයි තමන්ගේ රට වෙනුවෙන් දේශප්‍රේමී වෙනුවෙන් මේ රටේ තියෙන හරපද්ධති ටික වෙනුවෙන් හරි මැන්ඩෙලාලා ආවේ ඒ මූවමන්ට් වලින් තමන්ගේ හරපද්ධතින් තුලින් එතකොට මේ දේශප්‍රේමයක් නොමැති ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ දැන් දින ජනතා විමුක්ති පෙරමුණ මේ NGO කාක්කන්ගෙන් පෝෂණය වෙච්ච උන්ගේ න්‍යායපත්‍ර මේ රටේ හදන්න ඉපදිච්ච හරි උන්ගෙන් පෝෂණය වෙලා දැන් ඒ දොළපිදේනි වලට හරියන්න තුටු පඳුරු දෙන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පරිවර්තනය වෙලා තියෙනවා කියන එක ඉතාම කනගාටුවෙන් කියන්න අවශ්‍යයි. මේකේ අනිත් කාරණාව තමයි ඔයගොල්ලෝ මේ ගේන්න යන පාසල් වල මේ ගේන්න යන මේ ළමා හිංසන පනත මොකද්ද එක. ඕකත් මේ ඔයගොල්ලෝ ගේන අධ්‍යාපන සංස්කරණ වගේම තමයි. ඔයගොල්ලෝ කිසිම එවිල්ලක් බැලලා නැතුව හරි ඒකේ මේ කාගේ හරි මේ රැට හීනෙන් දැකපු එකක් තමයි මේ ගෙනල්ලා තියෙන්නේ පනතක් විදියට මේව කරලා. ඕකෙන් වෙන්නේ තියෙන සිස්ටම් එකක් නැති වෙන එක. මම ටග්ගල මචං මගේ අන්තිම ටික කියලා ඉවර කරනවා ඕකට. මේ කතාව මචං ඉතාලම සරලයිනේ. උදාහරණයක් විදියට මචං අපේ ඉස්කෝලේ උඹෙත් ඉස්කෝලේ මගෙත් ඉස්කෝලේ මචං හැම තැනකම හැම ඉස්කෝලේකම ඉන්නවා සැර සර් කෙනෙක්. ඒතර අපි මචං සමහර වෙලාවට මේ ඉස්කෝලේ පන්තියට එච්චර ආස නැහැ. නමුත් අපි පන්තියෙන් එළියේ ඉන්නවා. හැබැයි ඉස්කෝලේ ඇතුලේ. අපිට ඉස්කෝලෙන් පනින්න බෑ අර සැර සර් හින්දා. හරි අපිට සමහරට පන්ති කාමරේ නීරසයි. අපි හින්දා ඉස්කෝලෙන් එළියේ ඉන්නේ. නමුත් අපිට ඉස්කෝලෙන් පනින්න බෑ සැර සර් මතක් වෙනවා. හරි මට දැන් මතක් වෙන්නේ මගේ උපාලි කල්බෝල නිසා මම ඉතාම ගරු කරන තක්ෂිලාවට ඉස්කෝලේ ගිහපු හැමෝම දේවත්වයෙන් අදහන මිනිස්සෙන් මචං. ඒ සරට අපි බය නිසා ගෞරවයක් තියෙනවා. එතකොට මේකෙන් කරන්නේ දැන් ළමයි පන්ති කාමරේ ඉන්නේ නැත්තම් හරි ඒ ළමයා එතනින් එළියට පැනලා යන්න try කරනවා නම් කරන්න ඕනේ අර සැර සර්වර් වයින් කරන එකද නැත්තම් පන්ති කාමරේ ඇතුලේ දරුවට ඉන්න පුළුවන් ඉඩකඩක් හදන එකද පන්ති කාමරේ ඇතුලේ දරුවට නීරස තත්ත්වය ඒක ඊටාම පැණිරස තත්ත්වයකට ඊටාම ප්‍රණීත තත්ත්වයකට පත් කරන එකද එතකොට ඒක නොකර මේ කරන්න හදන්නේ අර සැර සර්වර් වයින් කරනවා වගේ වැඩක් එතකොට වෙන්නේ පන්ති කාමරේ ඇතුලේත් හරියට දුවන්නේ නැහැ ඉස්කෝලේ ඇතුලේ ළමයි ඉන්නෙත් නැහැ ළමයි වල්වදිනවා ඕක පෙවුනනේ දැන් ඔය අම්පාර එක ගහලා තියෙන සර් කෙනෙක්ට. ඔය ඒ පන්නරේ තමයි අරන් තියෙන්නේ. ඒ පන්නරෙන් තමයි ගහලා තියෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ පනද ඇත්තටම ගැටලු සහගතයි මට. මොකද ඒකේ දැන් ළමයින්ට කියන්නේ මං දඬුවම් දෙන්න තහනම් කරනවා කියන සම්පූර්ණ එකද මං කියන්නේ එතන නෙවෙයි. ඔව්. ඔතන දැන් තියෙනවනේ ගුරුවරයෙක්ට කිසිම දඬුවමක් දෙන්න බෑ. ඒක මොකක් හරි වුණොත් ඒකට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඔතන ප්‍රශ්නේ වෙන්නේ දඬුවම් දෙනවා කියන එක නෙවෙයි. දැන් මෙතන මේක හරියට අර්ථ දැක්කනවාද කියන එක දැන් හිතන්නකෝ දැන් මොකක් හරි වෙලා දැන් ඕකම පුළුවන් ඕනනම් ළමෙක්ට අනිත් පැත්තට ගුරුවරට පාවිච්චි ගන්න. එතකොට දැන් එතනදී කොහොමද ඔගේ සාක්ෂි විමසන්නේ? හ්ම්. ඒක මට අනුව එන අසම්පූර්ණ පනතක්. සම්පූර්ණ මොකද මේ පනතක්. කියන්නේ ඔය වගේ දෙයක් වෙනවනේ. කියන්නේ ළමෙක්ට දඬුවම් දෙන්න බෑ. එහෙම ඒ කියන්නේ ළමෙක්ට දඬුවම් දෙන්න බෑ කියන එක සාධාරණ. මොකද දැන් ඇරියස් ගන්න පුළුවන් තමන් ටියුෂන් ක්ලාස් එක කරන වෙන ගුරුවරු කියන්නේ ඉස්සරහින හොඳ ගුරුවරුන්ට වර්තමානයේදී ඔය අවුල් තියෙනවා. නැත්තේ නෑ. මේ තරංකාරී ලෝකයේත් එක්ක තමන්ගේ ටියුෂන් පන්තියට යන්න නැත්නම් එහෙම අවුදාන ගුරුවරයෙක් අවුන් තරම් වාර්තාවක් තියෙනවා. හ්ම්. එතන ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වුණත් දැන් එහෙම වාර්තා වෙනවා කියන්නේ දැන් එහෙම වාර්තාවම දඬුවම් කරනවා. මොකක් හරි බැබේ මනුස්ස හරි දෙයක දඬුවම් කළා නම් හ්ම්. අපි කොහොමද ඒක නියාමනය කරන්නේ? ඒ කියන්නේ මේක මට වෙන්නේ තර එන කඩිමුඩියේ ගේන හදන එක මිසක් ඒක අර ඒක ලොකු ෆෝල් ටිකක් තියෙනවා. මම හිතන්නේ ගුරුවරුත් ඉල්ලන්නේ මේ
ඒ පනත අහෝසි කරන්නේ අහෝසි කරනට වඩා ඔන්න ලූප් හෝල් ටික හදන්න කියලා. මොකද ඒ බැට් නැති වුණොත් වෙන්නේ මේක හරහා කියන්නේ අර පන්ති කාමරේ කොහොමවත් කන්ට්‍රෝල් කරන්න බෑ. ළමයින්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ගුරුවරයා මොකක් කර මේ දැන් ළමයා මොකක් කර ගුරුවරයා මොකක් කර ළමයාට කිව්වොත් මේ ළමයා ගිහිල්ලා අනිත් පැත්තේ පැමිණි කරොත් සමහරට අර ගුරුවරයා හරි කියන තීන්දුව වෙන්නත් ලංකාවේ තියෙන ක්‍රමයේ හැටියට මාස හ්ම්. ගණනක් යනවා. හ්ම්. ඒක සෑහෙන ගැටලුවක්. කියන්නේ මේ පනත මේ මට නම් හිතෙන්නේ සෑහෙන තව හැදෙන්න ඕනේ. හ්ම්. සහ ඕක එනවා නම් ඔය ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයට ඕක මේව කරන්න බෑ. බෑ. ඔය ලංකාවේ අධ්‍යාපනයේ තියෙන්නේම නිකන් අර ඒක බයත් එක්ක ගෙනියන එකන්නේ. හ්ම්. ඒ උගන්වන්නේ ඉගෙන ගන්න නැත්නම් කෙවිත අරගෙන ගහනවා වගේ එකක් තමයි normal තියෙන්නේ තියෙන්නේ. ලංකාවේ. අනිත් එක තමයි ලංකාවේ කොහොමවත් අධ්‍යාපනික ආයතන ගත්තොත් ඔයගේ check and balance එකක් ඇත්තෙම නෑ. කියන්නේ නෑ. එකකින් අනිත් එක නියාමනය වෙන්නේ නෑ. මේ දැන් ඔය විශ්වවිද්‍යාල ශාස්ත්‍රතුමෝ දන්නවා ඉතින් සාමාන්‍යයෙන් නෑ කිසිම. ඒක වෙනම විශ්වවිද්‍යාලය කියන්නේ සාමාන්‍යයෙන් අර මේ UGC එකෙන් එළියට නිකන් ඒ UGC එකේ දෙන ප්‍රතිවිරුද්ධ එක හරිනම සාමාන්‍ය වෙනම රාජ්‍යයක් වගේ. හ්ම්. මේ අර එහෙම තමයි. ඒතකොට ඒ කතා ටික හැදෙන්නේ නැතුව ඕක විතරක් කියන එක පළදායි ඉද කියන ප්‍රශ්නේ තියෙනවා. හ්ම්. ගොඩක් අය ඕක අහලා තිබ්බා ඊට පස්සේ මේ දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ ඕක මේක අයින් කරන එක නෙවෙයි. කියන්නේ ගොඩක් අය එකඳයි. කියන්නේ ගුරුවරු මං හිතන්නේ 95%ක්ම එකඳයි හරි මේ දඬුවම් අයින් කරන කියන ප්‍රශ්නේ හොඳයි. තියෙන්නේ මේ අතන තියෙන්නේ අවුල. ඒ කියන්නේ මෙතනදී ඊට පස්සේ අපි කොහොමද කන්ට්‍රෝල් කරන්නේ? කන්ට්‍රෝල් වෙන එක තමයි පාවිච්චි සැර සර්ව අයින් කරලා පන්ති කාමරේ නිරස වුණාම කොහොමද ඉස්කෝලයක් කන්ට්‍රෝල් වෙන්නේ කියන එක. ඔය දැන් සරලයි. ඔතනදී මේ මොකද්ද ඉන්ටර්නැෂනල් ස්කූල් යන සමහර ගුරුවරු කියපු දෙයක් කියන්නේ ඒ ගුරුවරු කියපු දෙයක් තමයි අන්තර්ජාතික උත්සවවල මේ ඒගොල්ලන්ට මේ ප්‍රශ්නේ නැහැ මේ දඬුවම් නොදී ළමයි කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දැන් ඔතන ආවම අන්තර්ජාතික පාසලක් වගේ ගත්ත ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් ගත්තොත් ඒකදී යම් මුදලක් ගෙවලා එන්නේ ළමයා. ඒක ළමයාට වගකීමක් තියෙනවා. ළමයා දන්නවා හරි මෙහෙම වුණාම ප්‍රශ්නයක් වෙනවා කියලා. එහෙනම් එහෙම මොකක් හරි ළමයින්ට ක්‍රෙඩිට් සිස්ටම් එකක්වත් එන්න ඕනේ මේ අර අවුලක් වුණොත් ඒක වැදිලා නිකන් බ්ලැක් මාක් වදිනවා. සහ අපි හැමෝම දන්න දෙයක් තියෙනවා අර ඕනම ළමයෙක් එන සමාජ ස්තරය අනුව හෝ ඒ ළමයාගේ පසුබිම් පරිසරය අනුව ඒ ළමයාගේ ඇටිටියුඩ්ස් පාසලට පැමිණීමේදී වෙනස් වෙනවා කියන එක. නමුත් පාසල ඇතුළේදී සියලු දරුවන් ඒ ඇටිටියුඩ්ස් වලින් සමාන කිරීම සහ ඒ දරුවන් තම තමන්ගේ ඇටිටියුඩ්ස් වලින් සමාන කරන ගමන් මනිකාට ගෞරව කරන ගමන් තම තමන්ගේ ශේෂ්ඨ වල ඉදිරියට යන මඟ පෙන්වන එක පාසලක පසුබිම. නමුත් උදාහරණයක් අපි විදිහට කියන්නේ මේ ඉන්ටර්නැෂනල් ළමයි ඉන්ටර්නැෂනල් ටිකක් ස්කූල් අර ගත්තොත් පොඩි පොඩි ශික්ෂණයක් තියෙනවා තමන්ගේ පවුලත් එක්ක එන එක. අපි කිය ශික්ෂණයක් පොඩි තියෙනවා ඩීසන්ට් එකක් කියන්නේ කියලා. යමක්කමක් තියෙන පවුල් සහ හ්ම්. එකක් තියෙනවනේ. දැන් ඕක ගන්නකො දැන් මම මේ කවුරුත් අපි මේ කියන්නේ ගම්වල කියන්නේ ළමයට සාමාන්‍යයෙන් ගන්න ගම්වල මුඩුක්කු ළමයිට මුකුත් පරිසරයක්. ඔව් ගම්වල එතකොට ළමයට මුකුත් කිව්ව මොකක් නෙමෙයි. හරි වෙනස් නේ ළමයා. ඔව්. අපි ගම්වලින් ආපු ඔව් ඒ කියන්නේ. ළමයි. ඔව් එහෙම මොකක්ද කියන එක නෙමෙයි මේ කියන්නේ. නමුත් අර දැන් ඔය මුඩුක්කු වගේ පරිසරයකින්දී ළමයා දකින පරිසරය වෙනස්. සමහරට පරිසරයේ ඉන්නේ ඩ්‍රග්ස් ඇඩික්ටර්ස් ළමෙන් ප්ලගින් මත්ද්‍රව්‍ය. එතකොට එයාට ඇහෙන දේවල් වෙනස්. හ්ම්. එතකොට එයා සමහරට මේ ඉස්කෝලේට ඇවිල්ලා හැසිරෙන විදිහයි සාමාන්‍යයෙන් ඔය බොහොම හොඳ කියන්නේ අම්මා තාත්තා වැදගත් සාමාන්‍යයෙන් රජය රස්සා කරන හරි පුද්ගලික අංශ රස්සා කරන සැලකිය යුතු ආදායමක් ලබන පවුලක ළමෙක් හැසිරෙන්නේ සහ මුලින්ම වෙනස් වෙනස්. වෙන්න පුළුවන්. හ්ම්. එතකොට ඔන්නතන ඔය ගැප් එක කොහොමද අපි මේවා කරන්න කියන ප්‍රශ්නේ එනවා. එහෙම ගත්තොත් සමහරට අර ළමයි වෙන කරන්න ඔය විදිහට. ඒක ප්‍රායෝගිකව කරන්න බෑනේ. එතකොට ආයත වෙනස්කම් සැලකීමක් වෙනවා. ඒකින්ද මේ අර ඔය ලංකාවේ දඬුවම් දෙනවා කියන එක නතර කරන එක අවුලක් නෑ. ඒකට මම ගහන්න එකඳයි. නමුත් වෙලා තියෙන මේ පනත හරහා දැන් උතන ඊළඟ ප්‍රශ්නයක් ඉන්නේ කොහොමද ගුරුවරයා පාසල මේවා කන්ට්‍රෝල් කරන්නේ? අන්න ඒවට ලොකු දේවල් තව හැදෙන්න ඕන. ඒ කියන්නේ ඔය මේ සමාජ මාධ්‍යයේ ගොඩක් අය කියන සිහින ලෝකේ ප්‍රායෝගික ලෝකයක නෑ. පොළොවට බැස්සම ඒක නැහැ. තේරුම් ගන්නත් ඕනි. මේ අර මේවා කියනවා ගොඩක් මෙහෙමයි කියලා. නමුත් ඔක ලංකා සමාජ තත්ත්වයට දැම්මම ඇත්තටම පුළුවන් ද කියන දේ ප්‍රායෝගිකව අත්දැක බලන්න ඕන. කරන්න ඕන හොඳම වැඩේ වෙන්නේ මේ ඕක කොහොමම කරන්න ඕන නම් ඕක මේ එක දිගට කියන්නේ අර කොහේ ඇප්ලයි නොකර කියන්නේ පනත එහෙම ඇප්ලයි නොකර ඕක පොඩ්ඩක් ටෙස්ට් රන් එකක් වගේ මොන හරි තැනක ගිහිල්ලා ඕකේ තියෙන එරර්ස් ටිකක් කියන අවුල් ටික හොයාගන්න පුළුවන් නම් ලොකු හොඳයි. ගේමක් ගහගන්න පුළුවන්. ඕකේ අනිත් කෑල්ල තමයි අපි ඒක කියලා මචං ඉවර කරමු. ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න මිනිස්සෙක් විදිහට සහ ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මම දකින වැරද්දක් මම මේක කියලා අපි ඉවර කරමු මචං. එකක් තමයි ලංකාවේ මොකක් හරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරන්න හදන හැම වෙලාවකම මේක වෙන පැටර්න් එකක් අපි මේක අලුත් කියලා තියෙනවා. ඒ කියන්නේ මචං ඔය ඊට පස්සේ ඇමතිගේ නියෝජ්‍ය ඇමති ඊට පස්සේ තව ඇමතිලා කීප දෙනෙකුයි උන් යනවා මචං ටුවර් එක. ඒ කියන්නේ ජපානය යනවා, චීනය යනවා, පින්ලන්ත යනවා, ඩෙන්මාර්ක් යනවා, යුරෝප් වල රටකට ගිහිල්ලා මචං බලනවා කොහොමද ඉස්කෝල තියෙන්නේ. හරි ප්‍රංශේ මෙහෙමයි, පින්ලන්තේ මෙහෙමයි. කියලා ඒ වැඩමුළු දෙක තුනකටත් ගිහලා ඔක්කොම ටික දරබඩ ගාලා ලියාගෙන එනවා. ලියන ඇවිල්ලා ඒක ඇවිල්ලා මෙහෙ කරන්න යනවා. දැන් කොච්චර ගොන්ද මේක බෑ. කරන්න බෑ. ජපානයේ අධ්‍යාපන සංස්කෘතිය ගත්තොත්
ඒක බද්ධ වෙලා තියෙන්නේ ඒ රටේ සංස්කෘතියත් එක්ක. ජපාන සංස්කෘතියත් එක්ක. ඒක අපිට හොඳට පේනවා ජපානය දරුවෝ පාර පයින් වීඩියෝ තියෙනවා. මේ පාර පයින් කහේර ගාව ඉඳලා කොහොමද ඒ දරුවෝ ආචාර කරන්න කියන එක. ඒ රටේ සංස්කෘතියත් එක්ක තමන්ගේ අනන්‍යතාවයත් එක්ක හැදුන ජපාන අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. අනවචනේ සංස්කෘතියත් එක්ක. චීනේ ගත්තොත් චීනේ මාවෝ සේතුන්ගේ කොමියුනිස්ට් විප්ලවයෙන් පස්සේ අර හැදිච්ච වර්කින් කමියුන් කියන සංකල්පය වැඩ කරනවා කියන සංකල්පයත් එක්ක ස්කිල්ඩ් ලේබර් කෙනෙක් එක්ක ඇටිටියුඩ් ප්‍රොමෝට් කරන අධ්‍යාපන සංස්කෘතියක් තමයි චීනේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ චීන සංස්කෘතිය හා ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක්. අපි ඉන්දියාව ගත්තොත් ඉන්දියාවත් ඒ විදියමයි. අපි ෆින්ලන්ත ගත්තොත් ෆින්ලන්ත කියන්නේ ඕපන් මයින්ඩඩ් රටක්. හරි? නිදහස් වෙන රටක්. ඒ වගේම ඒ රටේ තියෙන කාලගුණ කතන්දරයත් එක්ක දේශගුණික කතන්දරත් එක්ක අධ්‍යාපන ක්‍රමේ වෙනසක් තියෙනවා. ඒගොල්ලෝ පාවිච්චි කරන විදිහ වෙනසක් තියෙනවා. දැන් අපි උදාහරණයක් අපි ගත්තොත් අපි එස්තෝනියාවට ගියොත් එස්තෝනියාව කියන්නේ ලෝකේ වැඩිපුරම ක්‍රිප්ටෝ ඇඩොප්ෂන් එක සහ ඩිජිටල් ඇඩොප්ෂන් එකක් තියෙන රටක්. රටෙන් 90%ට ළමයි ෆිසිකල් ඉස්කෝලේ යන්නේ නැහැ. 90%ට වර්ක් මේ ගෙදරින් තමයි ස්ටඩි ෆ්‍රොම් හෝම් කරන්නේ. දැන් ඕක ලංකාවේ ඒගොල්ලෝ මානිෆෙක්ටිව් කරලා මෙහෙ කරන්න කිව්වොත් හරිනවද? නෑ. ඒ රට හැදිලා තියෙන ෆෝමැට් එකට ඒක ඕකේ. ඒ රට හැදිලා තියෙන සංස්කෘතියට ඒක ඕකේ. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? අර ටුවරිසම් වගේම තමයි. මේ රටේ සංස්කෘතිය, මේ රටේ සભ્યත්වය සහ මේ රටේ තියෙන හරපද්ධතියෙන් මූලික කරගත්තු ලංකාවට අනුවන අපේ කියලා අධ්‍යාපන ක්‍රමයක් අපි හදන්න ඕනේ. ඒකට තමයි ඔය කැම්පස් වල තියෙන හියුමැනිටිස් ෆැකල්ටිස් තියෙන්නේ. ඒකට තමයි මේ රටේ තියෙන සෝෂල් සයන්ස් ෆැකල්ටිස් වලින් තියෙන්නේ. මේ රටේ ඔය සෝෂල් සයන්ස් හියුමැනිටිස් වගේ ෆැකල්ටිස් වලින් සිද්ධ වෙන කාර්යභාරය ගැන මට විවේචනයක් තියෙනවා. හරි? ඒතොර ඒක ඒ අවශ්‍ය කාර්යභාර වෙනවද කියන එක. නමුත් ඒවට මේ වැඩේ බාර දීලා අධ්‍යාපන පිට තියෙන බාර දීලා සහ අපි ඉන්ඩස්ට්‍රි එකනුත් අරගෙන මේ අධ්‍යාපන ක්‍රමය අපිට අවශ්‍ය විදියට පවත්වා ගන්න නැත්නම් අපේ රටට ගැලපෙන ඔබිට අධ්‍යාපන පද්ධතියක් බවට පත් කිරීමේ උවමනාවක් තුන එහෙම නොවුනොත් වෙන්නේ තියෙන එක ඩිස්ටර්බ් කරන්න ගිහිල්ලා ඩිස්ටර්බ් නෙමෙයි ඩිස්ට්‍රොයි වෙන එක. ඩිස්ට්‍රෝයි තියෙන එක කඩන්න කලින් අලුතෙන් හදන එක මොකක්ද කියලා තීරණය කරලා ඉන්න. එහෙම නොවුනොත් අර වසන්ත මුදලිගේ කිව්වනේ වසන්ත මුදලිගෙන් ඇහුවා අන්තරේ ඔය අරගල වෙලාවේදී දැන් උඹලා මේ ගෝඩා එලවනවා කියන කාවද ගේන්නේ කියලා. ඒතර වසන්ත මුදලිගේ මොකද්ද කිව්වේ? අපි මෙයාව එලවලා ගේන එක බලමු. ගෙනාව කාවද? ඉලෙක්ට්‍රොනික සිංහට පස්සේ කවුද අරගලේ ඇත්තම ජනාධිපති කවුද? අනුර වගේ ප්‍රොඩක්ට් එකක් ඒ. හරි ඒක නිසා ඩිස්ටර්බ් කරන්න කලින් ඩිස්ට්‍රොයි වෙනවද කියලා හිතලා ඩිස්ටර්බ් කරලා මොනවද අපි රීබිල්ඩ් කරන්නේ? මොන වගේ දෙයක්ද හදන්නේ කියන එක හිතාගෙන ඩිස්ටර්බ් කරා. ඒක තමයි අපිට අන්තිමට කියන්න තියෙන්නේ. අද ඉතින් අපි ලවසතිය හම්බෙමු. නමුත් පස්සේ මේක දාමුනේ. ඔව්.